පින්වතුනි ලෝතර බුදු කෙනෙක් පහළ වෙලා අපට 45 වසක් අවුරුදු 45ක් උන්වහන්සේ ලත් අවබෝධයෙන් අපට අවශ්‍ය ටික අපට කියලා දුන්නා. ඒ අපි ගැන දන්නේ නැති නිසා. ඉතින් එවැනි උත්තරයේ පණිවිඩය තියෙන වෙලාවේ තමයි අපි මේ තාමත් ඉන්නේ. එතකොට උන්වහන්සේ සියල්ල අවබෝධ කරගත්ත උත්තරය සබ්බඤ්ඤුත ඥානය, අනාවරණ ඥානය. උන්වහන්සේට ආවරණය වෙච්ච දෙයක් නැහැ. සියල්ල දැක්කා. සියල්ල අපට කියලා දුන්නා. අද අපට මේ ලෝකයේ දේවල් දැකලා මිනිස්සුන්ගේ යම් යම් හැසිරීම් දැකලා යම් වික්ෂිප්ත බවක් ඇති වෙනවා නම් නැත්නම් මෙතන හැටි දැකලා ඇහැට කඳුලක් එනවා නම් සෝසුසුමක් හදවතට එනවා නම් අපිට හිතා ගන්න බැයි නම් අපහැදිලි නම් එහෙම වෙලා තියෙන්නේ අපි මේ උන්වහන්සේගේ අවබෝධයෙන් ලෝකයේ දිහා බලන්න නැති නිසා. ඒ පණිවිඩයේ තියෙන වෙලාවේ ඇවිල්ලා ඒක හරියට මෙහෙම කිව්වොත් දිය ඇල්ලක් ඒ ළඟින් ගලාගෙන යද්දී වහිනකන් ඉඳලා පීඩුල්ලෙන් එකතු කරගත්ත බාල්දියට එකතු කරගත්ත වතුර නහනවා. දිය ඇල්ලක් තියෙන සනීපෙට ඒ අවශ්‍ය පිරිසිදුකම කරගන්න පුළුවන්. හැබැයි අපි මොකද කරන්නේ? දිය ඇල්ල දිහා බල වහිනකන් ඉඳලා පීඩුල්ලෙන් එන වතුර බාල්දියට එකතු කරලා නාන පිරිසක්. ඒ නිසා අප සුවපත් වෙන්නේ නැහැ. අපට සැනසෙල්ලක් නැහැ. අපි බලාපොරොත්තු මට්ටමින් අපට තෘප්තිමත් වෙන්න දෙයක් නැහැ. ඒ නිසා දුක්ඛ සුසුම, සංතාපය, කම්බුල, වේදනාව, විඩාව, පීඩාව, තෙහෙට්ටුව අපගේ ජීවිතවල පිළිලා. එතකොට අපි මේ කිසිවක් දන්න පිරිසක් නෙමෙයි. ඉස්සෙල්ලා අපි බුද්ධිමත් නම් ඒක පිළිගන්න ඕනේ. අපි දන්නවා යම් කිසි දේවල් ටිකක් මෙහෙට ආවට පස්සේ ඉගෙන ගත්ත නේද? වෘත්තීයමය ඥානයන් අපිට තියෙනවා. අධ්‍යාපන මට්ටම් එක දැනුම් තියෙනවා. තාර්ක ශාස්ත්‍රය, භූගෝල ශාස්ත්‍රය, තාරකා ශාස්ත්‍රය වගේ ශාස්ත්‍ර උනත් දැනගෙන ඉන්න පුළුවන්. ඒ වගේ ශාස්ත්‍ර දන්නව නොයෙකුත්. හැබැයි මොන ශාස්ත්‍රයේ දැනගෙන හිටියත් ඉන්නේ මොහොතේ නම් වඩා වැදගත් වෙන්නේ මොන ශාස්ත්‍රයේද? තාරක ශාස්ත්‍රයේද, භූගෝල ශාස්ත්‍රයේද, තාරක ශාස්ත්‍රයේද? ඒකක්වත් නෙමෙයි. ඉන්නේ මොහොතේ නම් වඩා වැදගත් වෙන්නේ පේන ශාස්ත්‍රය. පේන ශාස්ත්‍රය. ඒ වගේ අපි මේ ලෝකේ නම් ඉන්නේ. මේ ලෝකෙත් එක්ක නම් කටයුතු කරන්නේ, ගනුදෙනු කරන්නේ. අපි දැනගන්න ඕනේ මේ ලෝකෙ හැටි, මෙතන හැටි. උන්වහන්සේ අපිට කියලා දුන්නා. ඇයි කියලා දුන්නේ? අපි දන්නේ නැති නිසා. අපි දන්නේ නැත්නම් උන්වහන්සේට කන් දෙන්න ඕනේ. උන්වහන්සේට කන් දීලා අපට නොපෙනෙන දේ අපි හරියට පින්වතුනි චිත්‍රපටයක දිග නාට්‍යමාලාවක මැද්ද කෑල්ලක් බලන පිරිසක් වගේ. දැන් මෙගා නාට්‍යමාලාවල් තියෙනවනේ. කොටස් ගොඩක් තියෙන කොටස් තියෙන. අපිට එක දවසක මැද්දෙන් පැනලා එක කොටසක් බලන්න හම්බෙනවා. දිග නාට්‍යයක එක කොටසක් බලන්න හම්බෙනවා. මක් වෙයිද අපිට? විචිත්‍රයි. හිතාගන්න බැහැ. පුදුමයි. මොකද්ද දන්නේ? අපේ හැදෙන්නේ නැත්නම් කෑල්ලක් බලපුවහම අන්තිමට තමයි අපි. අපේ නාට්‍යයේ මුල ඉඳලා අග වෙනකම් බලපු උත්තරය බලලා අපට කියලා දෙන්න තියෙනවා. මේමයි මේකේ හැටි. මේකේ මුල මෙහෙමයි. මේක ආවේ මෙහෙමයි. මේ වැඩේ උනේ මෙහෙමයි.
දැන් මෙහෙම උනේ නිකන් නෙමෙයි. හේතු වගේ ඵලයක්. නැත්නම් මේ දිග කතාවක කොටසක් මේ. මේ කොටස බලලා අපිට මේ කතාව හිතා ගන්නවත් බැහැ. ඒ නිසා අපි නැත්තේ බලපුවම විචිත්‍ර වෙනවා වගේ අපි මේ අපේ ඥාණයෙන් මේ ලෝකයේ තියෙන දේවල් හඳුනා ගන්න හදපුවා. දකින්න හදපුවා. ඒ වගේ හිතන්න හදපුවා අපට වරදිනවා. ඇයි? අපි දැක්කේ කොටසක් නේ. නැති. කොහොමද අපි දන්නේ? ඒ නිසා අපි හැමදාම කලබලයි. තුස්මින් භූත වෙලා වික්ෂිප්ත වෙලා හිතා ගන්න බැහැ. හැමදාම හිතා ගන්න බැහැ. මේව වෙන්න පුළුවන්. ඇයි මේව වෙන්නේ? ප්‍රශ්න ගොඩයි අපිට. ඒ නිසා පින්වතුනි බුදු බණ තියෙන්නේ ඔබට මෙතන සතුටින් ඉන්න. සැනසෙල්ලෙන් ඉන්න. සුවයෙන් ඉන්න. අස්වැසිල්ලෙන් ඉන්න. නිවීමෙන් ඉන්න. නිර්වාණය ප්‍රාර්ථනා කර කර නිවන ප්‍රාර්ථනා කර කර දැවෙන්න නෙමෙයි. තාත වෙන්නේ ඈත තියෙන එකක් නොපෙනෙන එකක්. වැරදි නෑ. ප්‍රාර්ථනා කර කර මෙතන දැවෙනවා. දැවෙනවා. සදා සැනසීමක් බලාගෙන මෙතන සැනසෙන්නේ නෙමෙයි. මෙතන සැපෙන් නෙමෙයි. මෙතන සතුටින් නෙමෙයි. හැබැයි මේ ධර්ම ඉන්න තැන ඉඳලා නිවෙන එක. මේකට දැනගොත් නෑ. දැනක් නෑ. දැන් සමහර කියනවා මගේ හිතවල දෙයක් මේ ළඟට කතා කරනවා මං කැලණියේ ඉන්නේ. මං කියනවා ඇයි? ආපුවම හරි සැනසෙල්ලක් තියෙනවනේ. මම කියනවා උඹට සැනසෙල්ල ගන්න හැමදාම කැලණියට ඉන්නේ. ඒ කැලණියේ තියෙන සැනසෙල්ල. ඔබ හිතුවත් මං කියනවා උඹට හැමදාම කැලණිය යන්නේ. ඒ සැනසෙල්ල තියෙන්නේ එතන. මම දැකලා තියෙන්නේ එහෙම. තැනකට දෙනවා සැනසෙල්ල. එතනට ගිහින් තමයි ආ සැනසෙල්ලෙන් ඉන්නේ. ඒක සාපේක්ෂයි. දැන් සමහරුන්ට ගෙදර ගියහම තමයි සැනසෙල්ල තියෙන්නේ. ඉතින් කොහේ ගියත් කොතන හිටියත් මට ගෙදර ඉන්නවා වගේ නැහැ. සමහරුන්ට ලොකුම කින්නපත් වෙන්නේ ගෙදර. ඒක ගෙදර සැනසෙල්ල නම් ඔක්කොටම සැනසෙල්ල හම්බෙන්නේ නැහැ. ගෙදර නම් සැනසෙල්ල තියෙන්නේ ඔක්කොටම සැනසෙල්ල හම්බෙන්නේ. ගෙදර යන ඔක්කොටම. ඒකනේ ඇත්ත කතාව. හැබැයි ගෙදර ගිනි ගන්න අය කොච්චරද? වැඩිපුරම ගිනි ගන්න එතන. ඒවත් දැනක් නැහැ. ඉත්‍යාවා පුරුෂේනවා ගාඨේනවා පබ්බජිතේනවා ස්ත්‍රීන්ට පුරුෂයින්ට පැවිද්දන්ට ගියන්ට ඉන්න තැන ඉඳලා නිවෙන එකක් නේද? ඉන්න තැන කොතනද? එතන ඉඳලා නිවෙන එකක්. ඒ නිසා ඔබ නිවෙන්න ඕනේ මේ මොහොතේ. මේ ධර්ම අහන මොහොතේ ඇහෙනකොට ඔබේ ජීවිතයට ඔබ එකතු කරගෙන ඔබ නිවෙන්න. ඒ නිවෙන ඔබ ඒ නිවීම වර්ධනය කරගන්න ඕනේ සදා නිවීමට ලබන්නට. එහෙම නැතුව අපි සදා නිවීම පත බල දැන් ගිනි තියෙනවා. දැන් ගින්න දාගන්න. දැන් පත්තු කරනවා. නිවෙනවා නිවෙන එක ප්‍රාර්ථනා කරනවා මෙහෙපත්තු කරනවා. ඒ කියන්නේ ගින්න නිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා දැන් දර දානවා. මේ මොහොතේ දර දානවා. නිවේද? අනිත් කවදද නිවන්නේ? මොනවද දැන් අඩු? බුද්ධ ශාසනයේ තියෙන. ප්‍රණීත ඉදරන් නැතුව ඔබ ඉන්නවා. ඇස්, කන්, නාස, කට, ශරීරය, අතපය, මනස ඊළඟ බුදුරජාණන් වහන්සේ හම්බ වෙනකොට මොකක් අහිමි වෙයිද කියලා කවුද දන්නේ? කම් දෙක අහිමි වුණොත් ඇහිල්ල කොහොමද බණ අහන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේට? අද ඔක්කොම තියෙනවා. අද ඔක්කොම ලැබිලා තියෙන මේ මොහොතේ ධර්මයක් තියෙද්දි නිවෙන්න ඕන දෙය තියෙද්දි අපි ඈත එකකට නිවීමක් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මෙතන නිවෙමු අපි. මෙතන සැනසෙමු. ඒක වර්ධනය කරගමු.
අපි බොහොම කෙටි කලකට ආපු පිරිසක්. ඒක අමරසිංහ පතිරණ තාත්තා කියලා දෙලා ගියා ළඟින් කියලා දෙලා ගියා. ලෝදහම විශ්ව ධර්මතාවය ස්වභාව ධර්මයන්ගේ න්‍යාය මෙතන හැටිය විදිය ක්‍රමය හැඩය ලක්ෂණය ස්වභාවය සිස්ටම් එක කියලා දෙලා ගියා. ළඟින් ඊට මාස 3කට ඉස්සෙල්ලා ළඟින් අපිට කියලා දෙලා ගියා. මෙන්නලා දෙලා ගියා මෙතන හැටි. අන්න ඒ පණිවිඩය අපි අල්ලගත්තා. අපිට මෙතන නිවෙන්න තිබ්බා. මෙතන නිවෙන්න තිබ්බා. ඒ පණිවිඩය අපිට අවුුණා. වැඩිදී ඒක නිවෙන එකක් කියලා අපි දැනගෙන හිටියේ නෑ. එතුමා දීපු පණිවිඩය අපිට නිවෙන්න තියෙනවා කියලා අපි දන්නේ නෑ. අපි හිතන්නේ වෙනම එකක් නිවීම කියන්නේ කියලා. පිටුනේ භාගතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මෙතනට ආපු අපි ඊයේ වැඩෙන්න නම් මෙතන ඇවිල්ලා ඉන්නෝනේ අපි මනස ලෝකෙට මෙතන ඊයේ වැඩෙන්න නම් අපි හිතන්නේ මොනවද ඕනේ ඔන්න අපේ ඥාණයෙන් බැලුවොත් දෙකල බුද්ධ ඥානය අපේ ඥානය වෙනස හොඳට දැක ගන්න මෙතනට ආපු අපිට යෙහින් වැඩෙන්නට නම් මොනවද ඕනේ? සල්ලි. අපිට තියෙන එහෙම ඉඩකඩ යාන මිල මුදල් භෞතික සම්පත්. ඕනේ ඒක වැඩෙන්න ඕන. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒකත් ඕනේ. හැබැයි තුන්දෙනෙක්ගේ ආශිර්වාදය ඕනේ කියලා. මෙතන යෙහින් වැඩෙන්නට නම් කෙනෙකුට තුන්දෙනෙක්ගේ ආශිර්වාදය ඕනේ කියලා. කවුද ඒ තුන්දෙනා? පළවෙනිය තමයි මෑණියන් වහන්සේ පියාණන් වහන්සේ. ඊට වැඩි ආශිර්වාදයක් මෙතන නැහැ. බුදු වෙන්නට බුදුරජාණන් වහන්සේට මගේ පුතා බුදු වෙන්න ඕනේ කියලා කිව්වේ කවුද? අම්මා. කොහොමද ආශිර්වාද? මෑණියන් වහන්සේ පියාණන් වහන්සේ. එදෙනාගේ ආශිර්වාද ඕනේ කෙනෙකුට මෙතන දෙහින් වැඩෙන්න. මහණෙනි අම්මට තාත්තට කවුරු හරි සලකනවා. ඒ ගෙදර මහා ප්‍රඥාව වැඩ ඉන්නවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. මහා ප්‍රඥාව වැඩ ඉන්නවා කියලා. ඇයි එහෙම කියන්නේ? ඇයි අම්මට තාත්තට මහා ප්‍රඥා කියන්නේ? බුදුහාමුදුරුවෝ. සතර ප්‍රඥා විහරණ. කොහොමද? මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා අපි දිහා ඒ තරම් කරුණාවෙන් බලපු කෙනෙක් තව අපිට හම්බෙන්නේ අපි අම්මා තාත්තා තරම් ඒසා කරුණාවකින් බලපු කෙනෙක් කෝටි 700ක් 800ක් මිනිස්සු ඉන්නේ දෙම මනස ලෝකෙට ඇවිල්ලා එතනින් මට කී දෙනාද දැක ගන්න පුළුවන් මේ ජීවත් වෙන කාලේ කෝටි 700ක් 800ක් මිනිස්සු ඉන්න තැනක මම ඇවිල්ලා මට කී දෙනාද දැක ගන්න හම්බෙන්නේ කී දෙනාගේද හඬ හම්බෙන්නේ කී දෙනා එක්කද කතා කරන්න හම්බෙන්නේ ඒ අය අතරිනුත් මට හිතවත් අය කී දෙනාද මට හම්බෙන්නේ ඒ අය අතරිනුත් මගේ කියන්න පුළුවන් අය කී දෙනාද ඉන්නේ ඒ අය අතරිනුත් මට ආදරේ අය කී දෙනාද ඉන්නේ ඒ අය අතරිනුත් මගේ දියුණුව ප්‍රාර්ථනා කරන මම වෙනුවෙන් ඒසා මෛත්‍රියක් දක්වපු කෙනෙක් අම්මා තාත්තා දෙන්න කවුද ඉන්නේ මෙත්තා ඒ වගේම කරුණා ඒසා මට කරුණාව දක්වපු කෙනෙක් අද මම මෙහෙම ඉන්නේ ඒ දෙන්නගේ කරුණාව නිසායි එනකොටම ඕනේ නැහැ කියලා හිතුවා ටොයිලට් වලේ තෝකන්නේ ඉන්න ඉස්සෙල්ලම බඩේ දිගදී කරලා ඉන්නත් පුළුවන්කම තිබුණා වුණා. ඒ අවස්ථාව දුන්නේ කවුද මට මේ දෙන්න? අම්මගේ තාත්තගේ අනුමැතිය තියන්නේ ආවේ. ඒකම මගින්ද? ඒ අයට උදේ හවස දන ගහලා වදින්න. ඒකම මගින්ද? ඒ අයට උදේ හවස දන ගහලා වදින්න. වෙන මොනවද ඕනේ? අත්පය හතර හරියට දීලා
ඔළුවක් කල්පනාවක් කරන්න පුළුවන් දෙයට අදලා පව වෙන කියලා දෙලා අධ්‍යාපනයක් ලබන්න උදව් කරලා තමන්ට තියෙනවා නම් තියෙන දේකුත් දීලා මේ ඔක්කොම පරාදයි ආයුෂ්‍ය වර්ණය සැපය බලය ප්‍රඥාව විදක් කරනවා වෙන්නේ. අපි දන්නේ අම්මා කිව්වම අපි කතා කරන්නේ කිරි දුන්නා අපි වැහැදුවා වැටුවා. තාත්තා කිව්වම අපි කියන්නේ පෝෂණය කළා. ඔතනින් නතර වෙන්නේ. එච්චර දෙය කළේ. ආයුෂය වර්ණය සැපය බලය ප්‍රඥාව කියන එක හම්බෙන්නේ කොහොමද? මගේ අම්මට මගේ තාත්තට මේ පාර හම්බුනේ කොහොමද? මම දීලාද? නෑ. ඒ අය දන්පැන් පූජා කරලා පොට්ට. දැන් අද මේ පාර කොච්චර දන්පැන් පූජා කරගන්න හම්බුනේ? ඔබට මට බොහොම පොට්ටයි. ඒක කොහොම අල්පෙන් වෙන වැඩක් නේ අපේ අතේ. ඉතින් කරපුවාම මොනවද හම්බෙන්නේ? දන්පැන් පූජා කරපුවා ආයුෂය වර්ණය සැපය බලය ප්‍රඥාව පොඩිකම පොඩියකි වලික කම්පිටේව නෙමෙයි මනුස්ස ලෝකේ ආපු පළියට ඕව හම්බෙන්නේ නැහැ. මෙහෙට ආපු ඔක්කොටම මැස් තියනවාද හිතන්නකෝ. ඔක්කොටම මැස් තියනවාද? ඔක්කොටම කන් ඇහෙනවාද? ඔක්කොටම අතපය හතර තියනවාද? ඔක්කොටම තුන් වේල කන්න තියනවාද? ඔක්කොටම තමන්ට කියලා පිරිසක් ඉන්නවද? ඔක්කොටම ඉන්න තැනක් තියනවද? එහෙනම් මේ ඔබට හිමිනේ. කොහොමද ඒවා ලැබුණේ? ඔබ කරගත්ත දේවල් නිසා. අපේ අම්මා තාත්තා ආයුෂය වර්ණය සැපය බලය ප්‍රඥාව ඇති කරගත්තේ දන්පැන් පූජා කරලා ටික ටික එකතු කරගත්ත එකක් මේ සංසාර ගමනේ. ඒකනේ මම වෙනුවෙන් වේදන් කළේ. ඒකනේ මම වෙනුවෙන් වේදන් කළේ. ඒ හින්දානේ මම අද දෙපයි නැතිලා මෙහෙම ඉන්නේ. ඒ ආයුෂය වර්ණය සැපය බලය මතනේ මම මේ නැගිටලා ඉන්නේ. නැගී හිටලා ඉන්නේ. මනුස්ස ලෝකේ ඉන්නේ. ඒක මදි දෙයකට. තව මොනවද ඕනේ ඒගොල්ලන්ගේ? දැන් මම මෙහෙම කියනකොට ඔබට හිතෙනවා ඒ අයටත් වැඩි කරුණාව තියෙන අය අපිට කොච්චර හම්බෙලා තියෙනවද? මේ අයට වැඩි මෛත්‍රිය තියෙන අය පව් එතනම පව් කරගන්න. එතනම පව් කරගන්න. එයා ගැන අවතක්සේරු කරනවා. සිතුවිල්ල අවතක්සේරුවක් ඇති කළොත් ඇයි ඒ? මම ණයයිනේ. ඒගොල්ලෝ මට ණයද? ඒගොල්ලෝ මට ණයද? ණයයිනේ මම ඒගොල්ලන්ට. ඒ මතනේ මම මේ ඉන්නේ. එතන ඉඳලා මම ඒගොල්ලන්ට ඇඟිල්ලක් දික් කරොත් කොහොමද? ඒ අතයි හම්බෙයිද? අන්න ඇඟිලි අයිමි වෙච්ච එකක් දෙමව්පියන්ට ඇඟිලි දික් කරපු එක. අත දික් කරපු එක. කොහොමද දික් කරන්නේ? ඉතින් ඔය කිව්වට අපි ලස්සනට ඉන්නවා ඒගොල්ලන්ට ඉන්න තේරෙන්නේ නැහැ. තාත්තා නම් බුලත් කෙලක් ගහනවා වටේ. බබාලත් හල්ලනවා. පිළිසිදු වෙන්න දන්නේ නැහැ. ඕන නැති එකටත් කට දාන. ඉතින් කොහොමනේ අපේ විග්‍රහය ඇයි එහෙම උනේ එතකොට? එහෙම උනේ. එයා අරගත්ත සංසාරටි කරලා ගත්ත ප්‍රඥාව එයා වෙනුවෙන් වේදන් කරගත්තේ නැහැ. එහෙනම් මොකද කළේ? මං වෙනුවෙන් වේදන් කළා. මං ගැන හෙව්වා, බැලුවා, පස්සේ හිටියා. කෑවේ කණ්ඩ හැදුවා. මෙහෙවනේ කළේ යා. හිත කල්පනා කරේ මං ගැනනේ. එතකොට එයා ප්‍රඥාව මං වෙනුවෙන් වේදන් කළා. ඒකට ප්‍රඥාව අහිමි. ඕනෙක ක්ෂය වෙනවා. එයා මං වෙනුවෙන් වේදන් කරලා ඒක අහිමි. අද එයාට කල්පනාව නැති වෙන්න පුළුවන්. අද එයාගෙන් වරදක් වෙන්න පුළුවන් අඩුපාඩුවක්. ඇයි? ප්‍රඥාව මම වෙනුවෙන් වේදන් කරලා. તો මට පුළුවන්ද? ඒ අඩුවට ඇඟිලි දික් කරන්න. මක්කේද මට? කොච්චර පවුවල සිද්ධ වෙයිද? ඉතින් මට හිතුණාට දැන් සමහරවල්ලාට හිතනවා ඔය අම්මලා කතා කරන්නවත් දන්නේ නැහැ. අර ඒකට අර බුල්ලේ අම්මලා කතා කරනකොට හිත පිරෙනවා. අපේ අම්මලා අපිට කතා කරනකොට ඔහු හිතන සමහරවල්ලාට
එහෙම හිතලා අව탁සිරු කරනවා. ඔගොල්ලෝ මොනවද අපිට කළේ කියලා අහනවා. සමහරවිට අනිත් අයට සාපේක්ෂව බලලා පින්වතුනි අපිට අද මිනිස්සු ඉන්නේ. අපි අද මිනිස්සුත් එක්ක ඉන්නේ. ඔබ පිළිසිදු ඉන්න නිසා. ඔබ පිළිසිදු ඉන්න තමයි මිනිස්සු ඔබව ඇසුරු කරන්නේ. ඔබ හොටු පෙරාගෙන, කබ පෙරාගෙන, මුත්‍රා කරගෙන, අසුචි දාගෙන ගිය දවස් දෙකක් ඉඳන බලන්න. මම එහෙම අවුරුදු කීයක් හිටියද? එහෙම ඉන්නකොට මේ මගේ අම්මා තාත්තා මට හිටියේ. ඒවනම් තව කෙනෙකුට සම කරන්න පුළුවන්. අද හම්බෙන අයට කරුණාව තියෙන එමුණ ගෙන්න පුළුවන්. හැබැයි අරයා සෙකන්ඩ් කරන්න බලන්න එතනදී. අම්මා තාත්තා දෙවෙනියට දාලා කතා කරන්න බලන්න. එයා මට හිටියේ මම පිළිසිදු හිටියේ කාලේ. කටේ මැස්සෙක්වත් එළවගන්න බැරිද? කටින් කෙලපෙරලා නහයේ කොටු එක්කිරෙද්දී අසුචි මුත්‍රායෙන් ගලද්දී අවුරුදු ගාන එයාවත් එක්ක හිටියේ. ඊට පස්සේ ඔබත් එක්ක අද මිනිස්සු ඉන්නේ. ඔබට භාෂා ඥානය තියෙන ඉඳලා. ඔබ කියන දේ අනිත් අයට තේරෙන්නේ. දවසක් දෙකක් තේරෙන්නේ නැති භාෂාවෙන් ඉදර කතා කරන්න. මක්කේද කියලා බලන්න. මඤ්ඤන්ද කොයිද කියන්නේ? මේ මඤ්ඤන්ද කොයිද මේ මිනිස්සේ? මේ කියන්නේ කියලා තේරුන්නේ නැත්නම් කියනවා. ඒකට වචන ගොඩක් ඔබ දන්නවා. මම දන්නවා අඩුයි. තේරෙන්නේ නැති වෙන්න කතා කරොත් එක්ක කතා නොකර හිටියොත්. මම අවුරුදු ගානක් මගේ අම්මා මාත් එක්ක තාත්තා මාත් එක්ක හිටියේ. මට භාෂා ඥානය නැති කාලේ. මම දැනගෙන හිටියේ එකම භාෂාවයි. අවුරුදු ගානක් යනකම්. මොකක්ද ඒ භාෂාව? අඬන භාෂාව. බඩේ කින්නටත් ඇඬුවා. බඩේ රිදුමටත් ඇඬුවා. තනිකමටත් ඇඬුවා. පාළුවටත් ඇඬුවා. මැස්සෙක් මදුරුවෙක් වැහුවත් ඇඬුවා. අඬනනේ ඔක්කොම කිව්වේ එකම භාෂාවක. මගේ අම්මා ඔබ තේරුම් ගත්තා. අම්මා තේරුම් ගත්ත නිසා තමයි අද ඉන්නේ. මම බඩේ අමාරුවට කෑ ගහනකොට අම්මා බඩ කින්නට කියලා බත් එක්කුවා නම් කොහොමද? මගේ තාත්තා එහෙම කළා. අඳුරුවනේ අම්මා. ඒ ඇදිල්ල ඇදුවා. එකම භාෂාව. එයා සමාන කරන්න පුළුවන් තව කෙනෙකුට. ඒ නිසා මෙත්තා කරුණා චිත්තරම් මට කරුණාව දක්වපු කෙනෙක්. අම්මා තාත්තා මේ ලෝකේ යන්නේ මොන කෙනෙන්නේ සමවෙන්නේ උපේක්ෂා මධ්‍යස්ථෝ මාන්තිය බලපු කෙනෙක්. ඊතර මොනතරම් මට වැරදුනාද මේ ආපු ගමනේ. ඒගොල්ලෝ මාත් එක්ක හිටියේ මම නොදන්න කාලේ. ඒකයි මට ඒගොල්ලෝ ගැන ලොකු වටිනාකමක් සමහර විට නැත්තේ. ඒගොල්ලෝ මාව රැක්කේ බැලුවේ. හැමදේම කළේ මම නොදන්න කාලේ. දැන් දන්න කාලේ වෙන එක තමයි මට අගේ. දැන් මම දන්නවා. දැන් මට තේරෙනවා. ඒගොල්ලෝ හිටියේ ඒ මොකුත් නැති කාලේ. ඒකයි අපි මහා ණයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සත්පුරුෂ සූත්‍රයේදී මහණෙනි. මේ අම්මා තාත්තා කියන දෙන්න අවුරුදු 100ක් ජීවත් වෙන කෙනෙක් තාත්තව මේ උරහිසේ තියාගෙන අම්මව මේ උරහිසේ තියාගෙන බිබී තියන්නේ නැතුව අවුරුදු 100ම කන්න දෙනවා, පෙම්පහසු කරනවා, ඇඟේ මුත්‍රා කරන්නේ, ඇඟේ අසුචි දාන බිබී තියන්නේ පිරිසිදු කර කරවඩම අවුරුදු 100ක් තියාගත්තත් මහණෙනි අම්මට තාත්තට කරලා ඉවරයි කියලා මට කියන්න බෑ කියලා. දැක්කම ණය කොහොම ණයත් කරන්න පුළුවන් වැඩක් ඔය. හැබැයි එහෙම කළා කියලා මට කියන්න බෑ මහණෙනි. ඒ නිසා
ඒ සත්පුරුෂයන්ට මෙත්තා කරුණා මුදිතා මධ්‍යස්ථ මගේ සතුට දැකලා හදවතින්ම සතුට වෙච්ච කෙනෙක්. අද සතුට වෙන අය අපිට හොයාගන්න දන්නේ නැහැ. හැබැයි අම්මා තාත්තා කියන්නේ මගේ දියුණුව අභිවෘද්ධිය දැකලා හදවතින්ම සතුට වෙච්ච දෙන්නේ. ප්‍රාර්ථනා කරන දෙන්නේ. ඒ වෙනුවෙන් තමයි ඒගොල්ලෝගේ තියාරු කරලා මගේ දිය මධ්‍යස්ථව බලපු දෙන්නේ කේතරම් මොනතරම් වැරදිල්ලක් මට මේ වෙනකොට වැරදුනා. අද සමහර වෙලාවට අද එක බලයි දෙක බලයි තුන බලයි ලෝකයා අම්මා තාත්තා තරම් ඒ වැරදි වලට සමාවක් වෙන ලෝකේ නැහැ. මොනතරම් මම අල්ලන් නැගිටිනකොටම වැටිච්ච වාරවල් ගාන පිටිපස්සට වැට්ටලුවොත් නේද අම්මා තාත්තා නොහිටින්න අද මම මන්ද මානසිකේ. ඒගොල්ලෝ හරියට කරුමව බැලුවේ නැත්තම් නෑ අල්ලගෙන නැගිටිනකොට පිටිපස්සට වැටිච්ච වැඩි. ඒ වැටෙනකොට අත් දෙක තියලා පස්ස රැකලා දුන්න හින්දා තමයි මම හිතන්නේ තාමත් රවුමට තියෙන්නේ. නැත්තම් ෆ්ලැට්. ඒකම ගස්සනවා නම් අම්මට කොහොමද තියෙන්නේ? තාත්තට. ඒකම ගස්සනවා. ඒ මරකපු එක අපි දන්නේ නැහැ. ඒ කරපු කැපකිරීම අපිට මතක නෑ. අපි පොඩි අපිට ඒ කාලේ මතක නෑ. ඒ නිසා අපි සමාජයට අවදක් සිදු කරනවා. එකට එක කියනවා. ඔබ දන්නවා අශෝක මාතා. රූපත් ස්ත්‍රියක්නේ පංච කල්යාණියේ චණ්ඩාල කුලේ හිටිය. ඒ නිසා දුටුගැමුණු රජුගේ පුතා සාලිය රජකම පවා දැරිය. සරලව කියනවා නම් ගෑනු නැතුවද රජ කෙනෙකුට මේ චණ්ඩාල කුලේ අශෝක මාලාවෙන් රජකමත් ඇතේ. ඒ තරම් ලස්සනයි. මේකම් කරලා ලස්සන ශරීරයක් ලැබුවා. හැබැයි චණ්ඩාල කුලේ පහත්ම කුලයක්. රජවරු තාමත් ඉන්දියාවේ ප්‍රධාන අය එනකොට ඒ කාලේ මේ ගෙඩියක් කොල්ලවල එනවා ඔය අඩු කුලේ හැංගෙන්න ඕනේ. පේන මායිමක ඉන්න බෑ. චණ්ඩාල කුලේ ඇයි කියනවා අශෝක මල චණ්ඩාල කුලේ ඉච්චර ලස්සන කෙනෙක්. ඇයි චණ්ඩාල කුලේ ඉපදුනේ? අන්න ධර්මයෙන් සඳහන් වෙනවා. එයා එක අවස්ථාවක අම්මා බෙදලා දුන්නු බත් එක කාත්ම භාවයක අම්මා බෙදලා දුන්නු බත් එක කනවා. කනකොට වටේම විසිරෝගෙන කනවා. හලනගෙන අම්මා කිව්වලු උඹ හරියට චණ්ඩාලියක් වගේ දිමක් කන්නේ. උඹ හරියට චණ්ඩාලියක් වගේ නේ කිව්වා. කිව්වා මෙයා මොකද කිව්වේ? පැන්න ගමන් දැන් ඉන්නේ අය වගේ කීකරු නැහැ. අශෝකවල් නේ දැන් ඉන්නේ නැහැ එහෙම කියන්නේ. අනේ ਉਹ වරදක් උනේ කියලා කළා හදාගන්න. නේ අශෝකවල් අරයා මොකද පැන්න ගමන් කිව්වේ? කවුද දන්නේ චණ්ඩාලිය ඔයාම තමයි කිව්වා. අම්මට කියපු වචනේ. ඇයි? අම්මා එහෙම කියන එක අපිට පවුද? ඒක අම්මට පවුද අපිට එහෙම කතා කරන්නේ? අකුසල්? නෑ නෑ. යායුෂයේ වර්ණයේ සැපේ බලයේ ප්‍රඥාව වියදම් කරලා ඉන්න මම නෙමෙයි. සත්සද එකතු කරගත්ත. මේ පාරමී හම්බ කරලා පඩියෙන් ගත්ත පෙන්ෂන් එකකින් ගත්ත එකක් නෙමෙයි නේ. සසර පුරාම පින් කරලා ගෙනාව එක මංගකයෙන් වියදම් කරලා ඉන්න අම්මට අනේ ඉන්නේ. ඒ නිසා මතකයක් තියෙන්න ඕනේ අම්මව තාත්තා ඒවා යුතුයකම්. අම්මව තාත්තගේ ආශිර්වාදය ලබන්න. අද මේ අම්මා මොනතරම් ආශිර්වාද කරනවද තමන්ගේ දරුවන්ට උදව් කළා මේවට නේ මොනතරම් සතුටු දාන්නට මේ වගේ වැඩක් කරනවා. ඔබ උදව් කළේ නැත්නම් ඒක කරන්න පුළුවන් වෙයි. කොච්චර කිව්වත් කරන්න බෑ. පුතලේදී මිනිස්සු වෙන්න ඕනේ කෙනෙහි ගුණ දාන්න. සිංහලයේ කවියක් මම එකපාරක් අසපුවේ බණට කියලා ලොකෝ ආයි නම් ඕක මෙහි කියන්න එපා කියලා.
ඇයි අපි සිංහලේ පොල්ලෙන් කියවුවා වගේ කියන්නේ? ඉස්මොල තිබියදී මේ ගැන නොතකන්නේ ඇස්කිලි වලට හින ගහලද සියලුන්නේ. කෙලින්ම කියලා දෙනවා. හරි වහේවරු කිව්වේ නෑ. ඒ වගේ කවියක් මට හම්බුණා පරණ පුස්තක පොතක තිබිලා. කැලීවිලා මමාරුවෙන් ගලපගෙන මට ඒවලේම පාඩම් හිටියා. තකට තක නොකොට නොතකට තකන එක. දුකට පිටු වුණු අය නොතකන එක. එකට එක නොකොට පිටුපා දුවන එක මොකට වැදුවද උගෙමව් නොයිදන එක. කිව්වම කුණුවරයක් කිව්වා. නේ හැබැයි අර්ථය කොච්චරද? තකට තක නොකොට නොතකට තකන එක. තැකීමක් කරගෙන ඉන්නවා. උන්ට තකන්නේ. නොතකට තකන. අර ගාගෙන් වතුර දීලා මුහුදට ආවඩනවා වගේ කියලා කිව්වේ. තැකීමක් කරපු කෙනාට තකන්නේ. සමහර අය අම්මට ජීවිතේට ගෙදර වදින්නේ ආනුන්ගේ ගවල් වල දන්න ගහගෙන වදිනවා වෙනත් අම්මලා. දැක්කද හරි හොඳ දරුවෝ ගෙදර වදින්නේ. ඉතකට තකනකොට නොතකට තකන එක. නොතකට තකන්නේ දැක්වට කමන්නේ. හැබැයි නොතකට තකට තකලා නොතකට තකනකොට ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේකෙකු. තැකීමක් කරන අය තකන කෙනෙක් වෙනවා. තකන්න ඕන කෙනා තකන්නේ නොතකට තකනවා. දුකට පිටුණු අය නොතකන අය. අන්න දුකට පිටු වෙච්ච අය තකන්නේ අය. මේ දුකට පිටු වෙච්ච අය අම්මා තාත්තා ප්‍රධාන සහෝදරයෝ ඥාති ඉන්නවා. ඥානු පිළිවෙලින් ගෙනවා. මම කතා කරන්නේ අම්මා තාත්තා ගැන. දුකට පිටුණා. අපි දන්නේ අද මේ පොඩි දුකකට මේක ඇති වෙච්ච ලෝකේ දන්නේ නැති නිසා ඇති වෙච්ච දුකකට කවුරුහරි පිටුණාම ඒක හොඳයි ඒ ඇගීම කරන එක. නමුත් අතන අවතක් සේව කරලා අනිත් බෑරෙනවා. ඒ ඇයි දැක්කා. තමන්ට අම්මේ කියලා ආදරෙන් කතා කරන්න කියලා පිටායට අම්මේ කියලා නිකන් ඇද ගන්න මට්ටමේ කතා කරන අර අම්මා ආශිර්වාදයේ කම්මේ යෙහින් වැදෙන්න පුළුවන් වෙයිද මෙතන? එනම් භාග්‍යතුමාගේ වචනේ පොත් වෙනවා. මෙතන යෙහින් වැදෙන්න බෑ අම්මා තාත්තගේ ආශිර්වාදයෙන් නැතුව කෙනෙකුට. ඒ ආශිර්වාදය ඕනේ. එකට එක නොකොට පිටුපා දුවන එක. දැන් අපි එකට එක නම් මරුවට ගන්නවා. නේ? මාත් මම නිකන්දි මට බලුවා. එහෙමනේ අපි කියන්නේ ඒකට එක නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ තමන්ගෙන් කරපු අයට. ඉතින් කරපුවාට තමයි කරන්නේ. නෑ ඒ කරන කට්ටිය නෙමෙයි මම කියන්නේ. මම කියන්නේ අම්මා තාත්තා ගැන සහෝදර ඥාතියෝ ගැන තමන්ගේ ගැන. තමන් අද නැගිටින්නේ මොන තරම් අයගේ උදව් වෙද්ද මේ. අද මෙහෙම ඉන්නේ මොන තරම් අය මට උදව් කරලා තියෙනවද? එක වෙලාවකට මගේ පවුලේ එක අය එක අවස්ථාවල හිතන්න ඕනේ නැවතිලා. අම්මගේ නාන්දිලා හිටියනම් ඒගොල්ලෝ, මල්ලිලා හිටියනම් ඒගොල්ලෝ මට මතක් වෙනවා. මට කරපු හැටි. පුංචි දේවනා ඒ මොහොතේ ඒගොල්ලෝ කරේ නැත්තම් ඒක අද මම මෙන්න මේ විදියට නෑ. ඒක වෙනස් කළාම නැකම නැක්ක බැලුවා. නේද? අද අපිට මතක නෑ. අද සමහර වෙලාවට දරුවන්ට අලියම පුංචි අම්මලා බාප්පලා මාමලා සත පහකට කාණක් නෑ. අමනාපයි උගක් අය. කරපුවා මතක නෑ. එකට එක මතක නෑ. කරපුවා. එකට එක නොකොට පිටුපා දුවන එක. ඒ මාමතක කරලා දාලා ඉන්න එක. සිංහලේ කියනවා අම්මා ඒ වගේ කිසි කරන්නේ නැතුව හිටියනම් හොඳයි. ඒ තරම් නීචයි. අසත්පුරුෂයි. භාග්‍යවතුන් වහන්සේ එකපාර වතාවක් අහනවා ස්වාමීනි ගුණ වැඩෙන්න කෙනෙක්ගේ කොතනින්ද ආරම්භ වෙන්න ඕනේ? සත්පුරුෂ සූත්‍රයේ කියනවා මහණෙනි සත්පුරුෂයා යන කවුද? කෘතවේදී පුද්ගලයා. කිතේ ගුණ දන්න කෙනා.
සත්පුරුෂයා කියන්නේ කෙලෙහි ගුණ දන්න කියලා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා අපි එහෙම අය වෙන්න ඕනේ. ඒ හිත් රිදෙන තැන් අපි නවත්තන්න ඕනේ, වහන්න ඕනේ. මොකද ඔබට ආශිර්වාදය අහිමි වුණොත් ඒක ලේසි වෙන්නේ නැහැ. අම්මාගේ තාත්තගේ ශාපය මහා බරපතලයි. හිතුවොත් මම ඔබට කලේ මෙහෙමයි. එයාට මතකයි ඔබට කරපු හැටි ඔබට මතක නැති වුණාට. ඔබට මතක නැති වුණාට. ඇයට මතකයි. ඇයි ඒ සෙනෙහස සම සිඳගෙන මස සිඳගෙන ඇට සිඳගෙන ඇට මිදුළු දක්වා ගිහිල්ලා තියෙනවා කියලා සුද්ධෝදන රජු බුදුහාමුදුරුවෝ. ඇයි බුදුහාමුදුරුවෝ සක්විති රජු කරන්න හදපු පුතා ගියා ඉවසගත්ත. රාහුල ඉන්නවනේ මුණුපුරක් කියලා. ටික දවසකින් මුණුපුරාවක් අරන් ගියා. ඉවසගත්තා. නන්ද ඉන්නවනේ. නන්දවත් අරන් ගියා. නරක කරන්නේ නෙමෙයි. යහපතම කරන්නේ. සුද්ධෝදන රජුට හේලුම් නැති වුණා. ඇඳ සල්ලු පාරේ ගියා කියන්නේ බුදුහාමුදුරුවන්ගේ පිස්සු එක්කම. ඊළඟ කිව්වා ස්වාමීනි මේ වැඩේ නම් කරන්න එපා. ඔබ ගියා මං හිත හදාගත්ත රාහුලේ කියලා. රාහුලවත් අරන් ගියා මං හිත හදාගත්ත නන්ද හිතේ. නන්දවත් අරන් ගියා. මව් සෙනෙහස පිය සෙනෙහස කියන්නේ සමසිතගෙන මස සිතගෙන ඇට සිතගෙන ඇට මිදුළු දක්වා එක. ඒ නිසා ස්වාමීනි සාසනේ අම්මගේ තාත්තගේ අවසරේ නැතුව කෙනෙක් මාන කරන්න එපා. බුදුහාමුදුරුවෝ නියතමානීව තාත්තගේ වචනේ පිළිඅරගෙන තමයි යදා විනය නීතියක් නැගෙන්නේ. අම්මගේ තාත්තගේ අවසරේ නැතුව මහාන වෙන්න බැහැ. දැක්කද? භාග්‍යවතුන් වහන්සේ ඉස්සනම හැටි ඒ වචනෙට පිළිතුරේ මාතු පෝෂක දාස් ජාතකයේ ඉඳලා ජාතක කතා ගණනාවක අම්මා තාත්තා පෝෂණය කරපු හැටි, අම්මා තාත්තට සලකපු හැටි මනාව සටහන් වෙනවා. ජීවිතේ පරිත්‍යාග කළා. වඳුරු ආත්මික ජීවිතේ පරිත්‍යාග කළා. ඒක දිගටම කළා. ඒ තරම් උත්තම දෙන්නේ අසහාය හමු වීම තවත් නැහැ. ඒ දෙන්නගේ ආශිර්වාදය හරිම වැදගත්. ඔබේ ආශිර්වාදය ලැබෙන විදිහට වැඩ කරන්න මේක කිව්වේ බුදුහාමුදුරුවෝ. හොඳට මතක තියාගන්න. වෙන කෙනෙක් නෙමෙයි කිව්වේ. සාරා අසංකේය කල්පලක්ෂය නිරීක්ෂණ කරලා පරීක්ෂණ කරලා ගවේෂණ කරලා තමයි මේ උත්තමයා කිව්වේ. මේකේ ආශිර්වාද තුනක් ඕනේ මැද වෙන්න මෙතන. එන හතරකුත් නෑ, තුනයි. දෙකකුත් නෙමෙයි, තුනයි. දෙවියන්ට අපි පින් අනුමෝදන් කරන දෙවි දේවතාවුන් වහන්සේලාගේ. තුන්වෙනියට මලන්නේ ඥාතීන්ගේ. කණු දෙනුවක් තියෙන නිසා තමයි මේ වැඩ කරන්න කිව්වේ. කණු දෙනුවක් තියෙන නිසා තමයි මේ වැඩ කරන්න කිව්වේ. නිකන් අපට ආකාශට්ටාච බුම්මට්ටා. එහෙම නැත්නම් ඊටම මේ ඥාති නම් හොතු නිකන් කරන්න කිව්ව නෙමෙයි. ඒ අයට යහපතක් අපට යහපතක්. එන්නේ ඒ අය අද දවසේ මේ වගේ වැඩක් වෙනකොට කුද්දක නිකායේ තෙලෝකුඩ සූත්‍රේ, ඥානස්වරේ සූත්‍රේ, අසිවන්දක පුත්ත සූත්‍රේ, විමානවත්තු පේතවත්තු සූත්‍ර ගණනාවක ඥාති සම්බන්ධයෙන් කියලා තියෙනවා. අද මේ වගේ වැඩක් වෙනකොට පින් ගන්න පුළුවන් තැනක ඉන්නවා නම් අපේ අමරසිංහ තාත්තා ඔය දොරකොඩින් ඇතුළට කාඩියක් හරි තියාගෙන ඉන්නේ කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඇයි? යාළුවෝ ඉන්නේ කරන්නේ ප්‍රධාන. එච්චරද? නැහැ. මව් පාර්ශ්වයේ පිය පාර්ශ්වයේ ඥාති. එච්චරද? නැහැ. සාංසාරික ඥාති.
මේ විතරයි විතරද? නෑ. ඔබ ආවනම් ඔබේ මම එනකොට මගේ ඇවිල්ලා ඈතට වෙලා බලන් ඉන්නවා. අපට මේක නෝදක් කරයි. අමරසිංහ තාත්තා මේ මං වෙනුවෙන් පින්කමක් කරනවා. මගේ තාත්තෝ මොන බෑනලා මට පවුලට සම්බන්ධ වෙච්ච අය. මගේ ස්වාමි දියණිය මං වෙනුවෙන් පින්කමක් කරනවා කියලා. හරි සතුටින් කිව්වේ. අනිත් දේවල් අපිට පින්කම නෝදක් කරයි. මේක දන්නේ නැති අය ඔහේ කැරක්ටරනේ බණක් කිව්වා ගණන් ගන්නෑ. උගක් වෙලාවට කියන්නේ යන්න ගියත් ඉවර නෑ ඔය තාම ආම්බුරු වැඩි නෑ. ඉතින් මම මෙතන බණ කියලා වැඩි නෑ. ඒගොල්ලෝ දෙන්නේ කියලා කියන්නේ. ගෙදරට වැඩි නෑ. තාම ඉවර නෑ ඔය කිව්වට. මං කියලා දැනගත්තොත් කොහොමද කියන ඔය මයින්ඩ් කොහොමද පැයකමාරක් කියන. දැන් ගිහලා වැඩක් නෑ. ඒක මම කිනඩ 35 බණ කියන්නේ නෑ. ඩයිට් කියන්නේ කියන්න බෑ. එතකොට ඒගොල්ලෝ දන්නේ බුදු මේ මහා ප්‍රඥා මේක කරන්න කිව්වේ ඇයි කියලා. මේ අපි එනකොට එයා එනවා කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒ නිසා ඇවිල්ලා ඔය දේශපාලන මීටින් එක මොකක් හරි පොකට් මීටින් එකක් තියෙනවා ඇවිල්ලා. ඒතකොට අර ඥාතියින් ඇවිල්ලා ඉන්නේ පස්සේ. ඇයි ගෙදරින් ආවේ පින්කම් ගෙදර යනවා කියලානේ. ගෙදරින් ආවේ පින්කම් ඒගොල්ලෝ අහගෙන ඉන්නේ බලාගෙන ඉන්න ඔබට ඉස්සෙල්ලා නගිනවා ඔබේ වාහනේ. මොකද එහෙම ඉන්නේ? අපි යන්නේ ඔය එක කෙනාගේ පස්සේ. අපි කියන්නේ මොකද ඒගොල්ලෝ මේ වෙන්නේ අපේ පස්සේ. අන්න පිටුමතනේ ඒක තමයි පහකට මාසේ දේශනා කරනවා. එතන වැඩ නැහැ. ඒ කියන්නේ පිටස් කරගන්න බෑ. උපයන්න බෑ. මේ ගන්න පුළුවන් තැන ඉන්නේ පින් උපයන්න බෑ. ඒගොල්ලෝ දැන් අපිට මොනාරි නැත්තම් ගන්න පුළුවන් නේ උපයන. ඇඳුමක් නැත්තම් ඇඳුමක් ගන්න පුළුවන්. අවශ්‍ය ප්‍රවාහ මොකෝඩ එකක් අපිට උපයන ගන්න පුළුවන්. ඒ පින්පත්. තිබ්බොත් සැපට ඉන්න පුළුවන්. දිව්‍ය විමලක් වගේ තියෙනවා කොසපිට තිබුණා. මේ ගන්න පුළුවන් තැන ගැන මම මේ කතා කරන්නේ. මේ තිබුණොත් එතන සැපට ඉන්න පුළුවන් කිව්වා. මේ නැත්තම් එතන හරි දුක්ඛිත ස්ථානයක්. ඉතින් උපයන්න බැහැ. පින තිබ්බොත් විතරයි නම් සැපට ඉන්න පුළුවන්. තමන්ගේ අය කරන එකෙන් නම් ගන්න පුළුවන්. ඔබ පින්කම්ගේ යනවා කිව්වම ඒ අය එන්නේ නැද්ද උඩ පැන? ඒ කාරණා එන්නේ තියෙන්නේ අපිට වගේ දහසක් බලාපොරොත්තු නැහැ. එකම එකයි තියෙන්නේ. අපිට දහසක් තිබිලා අපි ඒ බලාපොරොත්තු වලට දෙන වටිනාකම් තියෙනවා. ඒ අයට තියෙන එකයි මොකද පින. පින ඒකට ඔබ දෙන්නේ බැහැ ගන්න. ඒකට ඉන්නේ කොහොමද මොන තරම් වෙන්නේ කියනවා. අයලා බලන් ඉන්නවා කියලා. ඒගොල්ලන්ට අපි උපේනවා. අපි වැහෙනවා. බලන් ඉන්නවා පින්. ටික මෙතනට ඇවිල්ලා නැස් කරන්න ඕනේ පින. එනවා කියලා හිතන අට්ටියක් ගන්න පින්. ඒක හරි. ඒ පින්කම් ගෙදර යනවා කියලා තියෙන අඩිය ගානේ පින්. වාග්යතුමාසික මනාව දේශනා කරන මේ අඩියක් ඇතුලේ තියෙන පරතරය සොළොස් කලාවකට බෙදලා එක කලාවක වටිනාකම කියනවා ශ්‍රද්ධාත් ඇත්තු ලක්ෂයක් ලබනකට වැඩිය. මේ වේ ඉර්ධිමත් අශ්‍ය ලක්ෂයක් ලබනකට වැඩිය. සියලු ආවරණයන්ගේ සරසුණු රාජ්‍ය කන්‍යාවිය ලක්ෂයක් ලබනකට වැඩිය මහා බලවත් ආනිසංසයි කිව්වා. බුදුන් බලන්න යනවා කියලා තියෙන කාටිය ධර්මය අහන්න යනවා කියලා තියෙන කාටිය ඇතුලේ තියෙන වටිනාකම. හැබැයි මේ වටිනාකම ඔක්කොම ලොස්ට් වෙනවා. එයා මෙතනට ඇවිල්ලා සත්‍යර්මයේ ශ්‍රවණය කළේ නැත්නම්. පින්කම් ගෙදර යනවා කියලා නෙමෙයි. තෝරා ඥාතියොත් එන්නේ පිනක් ගන්න. රැස් කරපු පින හින්න වෙනවා. බල නැතුව යනවා. අර රැස් කරපු එක මෙතනට ඇවිල්ලා යා වෙන වැඩක් කළොත්. සත්‍යර්මයට කන්නොදී ඉම්මයි හිටියා. එක රාජ්‍ය සේවයට යනවා එක සිටු පුත්‍රයෙක්. යනකොට පිටිසිතා එනවා හාමුදුරුවෝ ඉස්සරහට. ලේසියෙන් දෙන්නේ දෙන කෙනෙක් නෙමෙයි. ඒවල යවුවා පිටිසිතා හම්බුණාද? නැහැ කිව්වා.
යන්නේ ගෙදරට යන්න මොනවා හරි දෙයි. ඒ මොනවා හරි දෙන්න කියාගෙන ගියා. ගිහිල්ලා වේලස්සලින් ආවා. එනකොට නෝනා බැලුවා ලේසියෙන් දෙන්න කියන කෙනෙක් නෙමෙයි. ඒ නිසා හොඳටම දුන්නා. හොඳටම උයලා කරලා ඇල්ලාගෙපත් උතරස්සට දාන්නේ පොච්චක. සුවඳ අපිට යනකොටම හරිය ඉස්සරහට ඇවිල්ලා කිව්වා කෝ මොනවාද හම්බුණාද දාන්නේ? ඔව් කෝ බලමු කියලා ඇත් කරලා බැලුවා. මහා වටින දානයක්. මේ ගැඹි පිස්සුදු කොයි. එහෙම දෙනවද? අපරාධ. ලේවකේකට දුන්නා නම් වැඩක් හරි කරගන්න තිබුණා. මෙයා කාලේ කියලා හිතුවා. ඒ නිසා දුන්නු නිසා සිටුණා. දීලා හුල්ලපු නිසා හම්බුනාට බොක්ටි දෙන්න බෑ. ඇත්තෙම කඩමාරු. කෑවෙම සුරුසහල් සමග කාඩි උදිපත්. දවස් 7ක් කුසල් රජුරෝ මෙයා මලාට පස්සේ අපුත්තක සිටුනේ. කුරුතුත් නැහැ. දවස් 7ක් තිස්සේ මාලිගාවට බඩු ටික අදිනවා. ඒත් ඉවර නැහැ. වෙහසාන්සේ නිවා ගන්න බුදුහාමුදුරුවෝ හම්බෙන්න ඇවිල්ලා. බුදුරජාණන් වහන්සේට කිව්වා ස්වාමීනි අපුත්තක පුදුම රදණිය රාජ්‍යදී විලමුදන් රැස් කරලා කෑවේ කාඩිය දිවතු. ඇත්තේ වැරදි. ඒ ස්වාමීනි මේ මොකේ අන්න වාගේ තුනසේ දේශනා කරනවා. දුන්නා දීලා පිට වගේ පින්කම් ගෙදර එනවා කියලා ඇවිල්ලා පින රැස් කරගත්තේ නැත්තම් ඒ පින අවශ්‍ය දියාර වෙලා පින්වතුනි තුන් දෙනෙක්ගේ ආශිර්වාදය ඕනේ මෙතනදී මෙතෙන්න පුරමලගේ ඥාති පින් අරගෙන ඔබට ආශිර්වාද කරනවා කොහොමද? අදාසි මේ අකාති මේ ඥාති මිත්‍යා සකාශ මේ අනේ මේක අපිට ලැබුණේ අපේ ඥාති මිත්‍යානේ අපේ ධර්මෝයිතනේ ඒ ලැබෙනවද? බිම්බිසාර රජුවන්ට දැක ගන්න ලැබේවා කියලා බුදුහාමුදුරුවෝ ධම්මේ ඥාති නම් හොතු ගාතාව කිව්වේ ඒක. එම්ලේ ඥාති දෙදේවා කියලා දිස්ත්‍රාන කළා. ඉවල දැක්කා දීලා ගන්නතක් නෑ ඥාති. ඒ අපිට දෙන්නේ. බිම්බිසාර රජුන්ට අපිට දෙන්නේ. ඒ වගේ වැඩක් කරනකොට එනවා කියලා. ඒකයි මම කිව්වේ එනවා කියලා. දිනකට ලැබෙනවා දැක්කා. පූජා කරනකොට දැන් පොකුණු පාල වෙනවා. ඒ අය කල්ප කකුසක කොණාගම කාශ්‍යප ගෞතම කියන බුදුජානක වහන්සේලා තුන්නමක් මුණ ගිහි ගිහි ඉන්නේ ප්‍රේත ලෝකේ ඉන්නවා. ගැලවෙන්න බැහැ. ඉතින් වතුර නැතුව අපිට වේලක් ඉන්න පුළුවන්. ඒ කල්ප ගණන් ඉන්නේ බැම් මිලක් නැතුව. දැන් පොකුණු පාල වෙනකොට ඒගොල්ලන්ට පින්න රාමස්තික දෙක්. ඒ නිසා තමන්ගේ ඥාතීන්ට කරුණාවක් තියෙනවා. මෛත්‍රියක් සෙනෙහසක් තියෙනවා. පින්කමකට පුළුවන් තරම් වෙලස යන්න. ගිල්ලා පින්කමට දායක වෙන්න. පිනක් රැස් කරගන්න. ඒක අනුමෝදන් කරන්න. එතකොට අදාසිමේ අකාසිමේ ඥාති මිත්‍ර සමජානේ අපේ නාතියෙන් නිසා අපිට මේවා ලැබුණා. තියන්නේ දුක් වේවා. නිරෝගී වේවා. සුවපත් වේවා. දීර්ඝායුෂ ලබත්තා කියලා ආශිර්වාද කරනවා කියලා. ඔබ ඉතින් කරනවද? දැන් අපේ අම්මගේ අම්මට අපි පින් අනුමෝදන් කරනවා. දැක්කද ගිලිලා ගියා. ඒ ඥාති පිරිස ගිලිහෙනකොට ඒගොල්ලන්ට එතනින් පින නේ අපි සාමාන්‍ය පින් දෙනවා මේ විදිහට කෙරෙන්නේ. ඒ නිසා ඔබ හිටියොත් මේ පින් කරන්නේ ඒගොල්ලන්ට. ඒ නිසා ආරක්ෂා කරනවා කියලා. අනුතරක් වෙනකොට ඒ වගේ ගනුව ගන්න. ජීවිතේ ඔබට සමහර තැන් ඇවිල්ලා අසාමාන්‍ය වෙනස් වෙච්ච තැන්. ඔබ හිතන්නේ ළඟ ඉන්න කෙනෙක් කරපු වැඩක් කියලා. උදාහරණයක් වාහනේ හැප්පෙන්න යනකොට ළඟ ඉන්න කෙනා පැනලා කපන ස්ටීල් එක වෙන පැත්තකට. බේරුණා 99. අපි කාටද ක්‍රෙඩිට් එක දෙන්නේ? ආශිර්වාදයේ ළඟ ඉන්න කෙනා. සමහර විට ඥාති කියන ඔයගේ එකට ඇවිල්ලා මේ ස්ටීල් එක කපලම අවුලකට.
ඥාතීන් කියන්නේ. හැබැයි ඔබ දන්නවා නෑ. ඒතකොට ඒ අය කරලා දුක් වෙනවා කියනවා. එයි ඒ අය කෙලස් තියන අය අපි වගේ. ඒ අය දුක් වෙනවා ඇයි අපේ කාට කොච්චර කළා ඌ දන්නේ නෑ අපි කරනවා කියලා. ඌ දන්නේ නෑ අපි කරනවා කියලා. කියලා හරියට දුක් වෙනවා කියනවා. පිනක් කරන්නේත් නෑ ඔබ බලවත් කරන්නේ. ඒ අයගේ අතේ රුපියල් 10ක් තිබ්බොත් තමයි මට 5ක් හරි දෙන්න පුළුවන්. ඒතකොට ඒ අයව සල්ලිකාරව නැත්නම් බලවත් කරන්න ඕනේ කවුද? මම බින්දී වැඩි. එතකොට රැකවරණයක් හරියට දෙන්න පුළුවන්. උදව්වක් කරන්න පුළුවන්. මිනිස්සෙක් මුණ ගැස්සන්න පුළුවන්. ඒගොල්ලෝ අපනාප වුණොත් සෑහෙන ප්‍රශ්න තියෙනවා. සමහරවිට අම්මා තාත්තා එහෙම කරන්නේ නැහැ. මේකෙත් කලේ නැහැනේ අපිට. ඒ තවත් ඥාතීන් ඉන්නවා. අමනාප වුණොත් කෑම වලට අසුචි ගෙනත් දානවා කිව්වා. පහලට ගල් දානවා. දොරට ගණේලට තට්ටු කරනවා. බියකරු රූප වලින් පෙනී ඉන්නවා. නොයෙකුත් ශබ්ද ඇති කරනවා. ගන්ධවල ඇති කරනවා. අමනාප වුණොත් ගොඩක් ප්‍රශ්න ඇති කරනවා. විතරක් නෙමෙයි යන්නේන ගමන් වාහනයකටවත් තල්ලු දාන්න පුළුවන්. ඒක කරපු දෙයක් තියෙනවා. ඒ නිසා ධර්මයක් තියෙනවා. සාධාරණ වෙන්න ඕනේ. යුක්ති සහගත වෙන්න ඕනේ. ඒ නිසා මම යෝජනා කරන්නේ ඕනම කෙනෙකුට තමන්ගේ අම්මා ජීවත් වෙලා හිටියනම් ගෙදර තාමත් ඉන්නවනම් රුපියල් 50කට වැඩිය අපි අම්මට වියදම් කරන්නේ නැද්ද දවසකට? ඒ අම්මට රුපියල් 50ක් අපි වියදම් කරන්නේ නැද්ද? වියදම් වෙනවනේ අම්මට රුපියල් 50කට වැඩිය වියදම් කරනවා. කන්න පොඩ්ඩ බේත් ටික ගන්නනේ බත් ටිකක් කන්න ඕනේ. ඒක කන්න හරි යනවනේ. තාත්තා හිටියනම් අපි රුපියල් 50කට වැඩිය වියදම් කරන්නේ නැද්ද අපි ළඟ හිටියනම්? නේද අපිට දෙන්න පුළුවන් මට්ටමේ හිටියනම් සීමාවෙ හිටියනම් කොහොමද අපි කරන්නේ නැද්ද? ඒ අය නැති වුණාට පස්සේ අපට රුපියල් 50ක් අයින් කරන්න බැහැ දවසකට. තාත්තා වෙන්නේ අම්මා වෙනුවෙන් කියලා අයින් කරන්න බැහැ. අවුරුද්දකට එකකින් අපිට පිනක් කරන්න බැහැ. පින්කම බණක් කියලා දානයක් දෙන්න බැහැ. අර 50නේ හිටියනම් ඊට වැඩිය කරනවා. ඒ නිසා කෘතවේදී වෙන්න ඕනේ මිනිස්සු. ඒ වෙනුවෙන් අයින් කරන්න ඕනේ. ඒ අයගේ හිතේ තියෙනවා කිව්වා අම්මා තවදාවත් කියන්නේ මට පින් කරන් කියලා. ඒ දරුවෝ හදනකොට දෙමව්පියන්ගේ හිතේ තියෙනවා කිව්වා අපි මලහම පිනක් හරි කරයි කියලා. ඒක කියන්නේ හිත යට තියෙන අහිංසක බලාපොරොත්තු. අහිංසක බලාපොරොත්තු කියන්නේ. ඒ නිසා ඒ අයට අපි සාධාරණ කළ යුතුයි. ඒකට නෝන කෙනෙක් අම්මා එක්ක නැන්දම එක්ක අමනාප නෝන කෙනෙක් මෙතන හිටියොත් ඉතින් ෂෝක් මෙයා අම්මා තාත්තා ගැනම කියනකොට මට සාධාරණයක් වෙන්න ඕනේ නැද්ද කියලා. නෑ ඇයත් අම්මා කෙනෙක්. අම්මා කෙනෙක් ඇයත් මගේ දරුවන්නේ අම්මා. යාට අම්මට වගේ සරණක්. යාව දෙවෙනි කරන්න එපා. අවතක්සර කරන්න එපා. හම්බෙච්ච ඔක්කොටම කොටේම කියනවා සාධාරණී කරන්න. ඇයි ඔබට හොඳ හිතක් ඕනේ යනකොට තෘප්තිමත් හිතක්. ඒකනේ අපි මේ හදන්නේ. යනකොට මේව ගෙනියන්න පුළුවන්. කාවකක් ගෙනියන්න පුළුවන්. මොනවද අපිට එකතු කරපුවෙන් ගෙනියන්න පුළුවන්. කිසිවක් මේ තාත්තා ගෙනිච්චද? තවත් අය ගෙනිච්චද? නැහැ. හොඳ හිත විතරයි අරගෙන යන්නේ. හොඳ හිතයි ලක්ෂපිටයි දෙකම තියෙනවා ඔකේ. හොඳ හිතයි උනේ. ඒ හදන්න මම සාධාරණය කරන්න ඕනේ මට හම්බෙන ඔක්කොටම. ඇයි මම කියන්නේ? පැත්ත වැටෙන වෙලාවක කොයි වෙලේද දන්නේ. ඔබ ඉදිච්ච කොලයක් වගේ. ඔබ මම කොයි වෙලේ නටුවෙන් ගිහින්ද? පැත්ත වැටෙයිද? රෝද පුටුවට වැටෙයිද? කතා කරන්න බැරුව යයිද? මොකද ඇති වෙච්ච ඔක්කොම නැති වෙනවා. ඒක න්‍යායයි මෙතන. දැන් ඔය ඇස් දෙක පේන එක ඇති වුණා නැති වෙනවා. ඇස් පේන්නේ නැතුව යනවා. කන් ඇහෙන්නේ නැතුව යනවා. හිතගෙන ඉන්න බැරුව යනවා. හිමි වෙච්ච දේවල් අහිමි වෙනවා. මෙතන හැටි. කොයි වෙලේ අහිමි වෙයිද කවුද දන්නේ? මැෂින් කීයක් තෝරේ වාඩි කරලා තියෙන්නේ. එක මැෂිනක්. අර නර්ස් නෝනාරි දොස්තර හරි. පළවෙනියට මොකක් කරලා කකුල් දෙකෙන් අල්ලලා පිටට තට්ටු කරලා ස්ටාර්ට් කරපු මැෂින. සුවසන පද්ධතිය. උස්ම ගන්න එක. නේද? මේ මැෂින දැන් ඉදා ඉඳලා වැඩි. ඉදා ඉඳලා වැඩි. එක මැෂින. සුවසන පද්ධතිය. පොඩි කෑල්ලක් සවුත් වුණොත් මොකද වෙන්නේ? යන්න වෙනවා.
ඒ මැෂින් එක මේක වෙන්නේ. ඊළඟට තව රුධිර සංසරණ පද්ධතිය. මෙහින් මේ ගන්නවා, පිළිසිදු කරනවා, ඒට ගහනවා. ආයි සෞත්වය මෙහින් ඇදලා ගන්නවා. ලොකු වැඩක්. නහරවැල් 900ක වැඩක්. ලොකු වැඩක්, ලොකු මැෂින් එකක්. ඒකත් වැඩනේ. ආහාර ජීර්ණ පද්ධතිය ඔය තව මැෂින් එකක්. දෙයට කන්නේ වලවලට කන්නේ වම්බර පොඩි කරලා කඩලා අවශ්‍ය දේ අරගෙන අනවශ්‍ය දේ පිට කරලා කොච්චරද තව කොච්චරද සංඥා පද්ධතියකුත් වැඩනේ. ඔය කකුලේ කට්ටක් කියනවා කිය ඔය යන්නේ බෝතල් කට්ටක් දැක්කේ නෑ. ඔය ලිටු කුඹ කට්ටක් අනිත් එක මං කියනවනේ සිග්නල් එකක් එනවා ඔළුවට. යටිපතුලේ ඇස්තිවිලද නෑ. සංඥා පද්ධතියක්. ඔය දෙකක් එකට ගෑවුනොත් මොකද වෙන්නේ? ෂෝට් එක. ෂෝට් වුණොත් මොකද වෙන්නේ? කෙලින්ම පැත්තට පරණක් යනවා. අක්ක පැත්තට ගිහින් අන්දරට පය පණ නැතුව ගිහින් ඔය ඉන්නේ නෑ. දැන් ඔය එක මැෂින් එකක් සර්විස් කළා. සර්විස් ස්ටේෂන් එකක් කරන මන්දිර මහත්තයා ගන්නවා වාහන 3 මාසෙකට සර්විස් කරනවා. ඔය ලයින් කරනවා. දුව බොයි අලුතෙන් දානවා ග්‍රීස් ගන්නවා. නේ තමයි කරන්නේ වැඩ කීයක්ද වහනවල මේ මැෂින් එකේ මොනවාද සර්විස් කරන්නේ කොහෙද යන්නේ ග්‍රීස් කේ තාචම් කරලා දුන්න මොකක්ද පෙන්වල දෙයක් වගේ පොඩි දෙයක් ගන්න එක ප්ලාස්ටරයක් ගන්න පොඩි ආවාදවල පොඩි විදියට තමයි යන්නේ එක කැලලක් ගියොත් වාහනේ කොච්චර හොඳ වුණත් වැඩක් තියෙනවා ටයර් හොඳයි එන්ජින් එකත් හොඳයි ගියර් බොක්ස් එකත් හොඳයි බොඩියත් හොඳයි තෙලුත් ෆුල් ප්ලග් එක පත් වෙන්නේ යන්න පුළුවන් ඒක කැලලා ඉන්නේ සවුත් වෙන්න ඕන වාහනේ නවතින්නේ නේද ඒක කොයි වෙලේ නවතිනවද දන්නේ පැත්ත වැටිලා මට කාලයක් ඉන්න උනොත් මං ළඟදී ගියා අවුරුදු 13ක් පිටේ විතරයි ඉන්නේ අත් දෙක කකුල් දෙක උස්සගෙන තාත්තා අවුරුදු 13ක් 13ක්ම මේ පොඩ්ඩ විතරයි දෙන්නේ. එහෙම ඉන්න වෙයිද කවුද දන්නේ? එහෙම ඉන්න උනොත් පොඩි කාලයක් කරේ. මගේ කියන උන් තෙතරිද්ද උණු වතුරේ පොගෝල මුණ බිය දානකොට තෙල් ටිකක් පොල්වට දානකොට සුප්පෙන්දක් පොවනකොට මම ඉන්නකම් මුක්ත කරේ කිදීලි කරනවා. මම ඉන්නකම් උඹ කෑව් කළේ නැත්තම් මම උන්ට සාධාරණේ කළේ නැත්තම් මම යුක්තිය ඉෂ්ට කළේ නැත්තම් අර පොන සුප්පෙන්ද මට ලෝදිය වගේ වෙන්නේ. එදාට මට සොරි කියන්නත් බෑ. කට වැඩ නෑ. අර මාමා බාප්පා ගල කෑගන්නේ. කතා බෑ එදාට. මොනවා කියනවද දන්නේ? අනේ මට වැරදුනා. සොරි ඒ වගේ එදාට. කොම්පත්තු ඉල්ලක් ඇතුළපත් වෙනවද? නේ. එහෙනම් අපි ඉන්නට සාධාරණී කරන්න ඕනේ. මොකද මම පැත්ත වැටුණා. මම වෙනුවෙන් වෙහෙසෙනකොට මට හරි තෘප්තිමත් හිතක් තියෙනවා. මට ඔබල වෙනුවෙන් ආයි කරන්න බෑ. ඇත්ත හැබැයි මම බලන්න කෙලින් කටින් ඉන්නවට සාධාරණී කළා. කොහොමද තෘප්තිමත් හිත? ඒක ඕනේ නැද්ද? ඒකට මේ දහම තියෙන්නේ. ඒක ඕනේ නැද්ද අපිට? හදිස්සියේ මට යන්න උනා. දැන් මම පැත්ත වැටුණා. මාත් එක්ක ඉන්න අය හදිස්සියේ යන්න උනා. අම්මා තාත්තා දෙවියන් මට කොක්කොම යනයි. ඉන්න ඔක්කොම යනයි. යන්නටම ආවෝ වෙර. අනවහතෝ ඊතෝ අනනුඤ්ඤාතෝ ඊතෝගතෝ අනු නොදැන එන්නේ අනු නොදැන යන්නේ කියලා එන්නේ නැහැ. කියලා යන්නෙත් නැහැ. යන්න ආපුවය. මේ කෙනෙකුට මේ මාස 1200ක් ඉන්න බෑ. මාස 1200ක් මේ ඉන්න කිසි කෙනෙකුට මෙහි ඉන්න බෑ. යන්න ඕනේ. පරලෝක අපි නම් පච්චේක තමයි නිතරම හිතන්න කිව්වා. මම යන කෙනෙක්. මම යන කෙනෙක් කියලා. ඒ මාස 1200ක් ඉන්න නම් එයා අවුරුදු 100ක් ඉන්න ඕනේ. අවුරුදු 100ක් හිටියොත් පුළුවන් මාස 1200ක් ඉන්න. දැන් අද අවුරුදු 100ක් තියනවාද? එහෙනම් මාස 1200ක් ඉන්නේ නැහැ. යන කෙනෙක් ඔබ. ඔක නිතරම හිතන්න. ප්‍රශ්න 150ක් ඒවලම කෙරෙවිලා යනවා.
යන කෙනෙක් කියලා දැනගත්තාම දැනුණා. යන්නේ නැහැ වගේ හිතුනම තමයි මේ කේස් පැලෙන විදිහට මේ ප්‍රශ්නේ ඉන්නේ. අත යන දවසට. මොන ප්‍රශ්නද මේ? ඒ නිසා භාග්‍යවතුන් වහන්සේගේ වචනය කරනවා ඔබ බැරි ලක්කල් ළඟ ඉන්න කෙනෙක් යන්න උනා විශ්ේ මට එතන හිට ගන්න ඕන. මට තෘප්තිමත් හිතක් ඕනේ. ආදරණීය අම්මේ තාත්තේ නෝනා මහත්තයා දරුවෝ අප කවුරුත් යනවා. ධර්මයේ දන්නවා ඔබ. අපි කවුරුත් යනවා. ඔබ ඉස්සරහා විතරයි. මම යන කෙනෙක්. ඔබ මට හමු වෙච්ච මහත්තු හමු වීමක් ළඟින් හමු වුණා. ඔබ මට හමු වෙච්ච දවසේ ඉඳලා මම ඔබට සාධාරණය කළා. මම දැක්ක දවසේ මම තේරුම් ගත්ත දවසේ ඉඳලා මම ඔබට සාධාරණය කළා. මට තෘප්තිමත් හිතක් නැද්ද සමුදෙන්න? සාධාරණය කරලා නේ. ඉතින් මේ කරන්නේ කොහොමද මේ මොහු ගංගෙන් වතුර බීලා අම්මලා තාත්තලා මුහුදට ආවඩනවා. සමහර කියනවා මේ මාස ගණන් එහෙම කරනවා අම්මලා තාත්තලා සමහර. මාස ගණන් බලලා කණ්ඩ දෙන කෙනා නෙමෙයි මේ අවුරුද්දකට සැරයක් බලන් දෙන කෙනා හරි ලොකුයි. හරියට කියනවා යාගෙන මොකක් හරි එකක් පොඩි එකක් මේ කරන කෙනා මැරි කියලා කරනවා. එහෙම වෙනවනේ ගොඩක් වෙලා අනුකම්පා කරලා අපිට තරහක් යනවා. අපි මිනිස්සු ලැජ්ජයි. මේ කාල අල්ලපු ගෙදර වැටලන්න කියලා කියන කෑවේ නැහැ. උදේ ඉඳලා කාල නැහැ කියන්නේ. ඒක වෙන්නේ සමහරවිට. මම වෙනුවෙන් ප්‍රඥාව දිය කළා. එයා මනස වැඩිවේ නැහැ. ප්‍රඥාව වැඩිවේ නැහැ. සීය පැවැත්වුවේ නැහැ. සීය වැඩිවේ නැහැ. ඒක මාපස්සේ බුදිවෙව්වා. අද ඉරට කල්පනාව නැහැ. මේ කාල අමතක වෙනවා. අමතක වෙලා කියන්නේ කරහන්නත් නෙවෙයි සමහරවිට. ඒ නිසා අපි අහිතනවා අපි මෙහෙම කරද්දී උන්වා කියනවනම් උන්ටම කියලා කරගන්න එකයි ඇත්තේ. ඒගොල්ලෝම කරගත්තා. මම නම් කරන්නේ අපි අතාරින්න. ඇයි ඒක කරන්නේ අම්මට නැත්නම් අනුන්ට කියලා හිතනවා. එතනයි වැඩේ තියෙන්නේ. කිසිවක් අනුන් වෙනුවෙන් කරන්නේව නෙමෙයි. ඒකයි ගැඹුරුම දහම. මේක මොකවත් අනුන් වෙනුවෙන් කරන්නේව නෙමෙයි. තමන් වෙනුවෙන් කරගන්නේ. තමන් වෙනුවෙන් කරගන්නේ. එතකොට අම්මගේ හඬ බලනවද මං වැඩ බලනවද මං වෙනුවෙන් කරගන්නකොට එයා කරගන්නේ එයාගේ නියයි. මම කරනවා මට තෘප්තිමත් හිතක් ඕනේ. මට ණය නොවෙන්න ඕනේ. මම කරනවා. එහෙමයි චේතනාව. උපමාවක් කියන අනුන් වෙනුවෙන් කරනකොම ඔබට දැනෙනවා අඩුයි. මෙන්න මේ උපමාව හොඳට තේරුම් ගන්නකොට මං වෙනුවෙන් තමයි හැමදේම කරගන්නේ. මේ කරන හැම දෙයක්ම මං වෙනුවෙන් කරන්නේ. අනුන් වෙනුවෙන් නෙමෙයි. එක හාමුදුරු නමක් ඒ දන්නකින් යනවා. ඒ දන්න දෙන්නේ කියන්න බෑ නේ. එක්කෙනෙකුට තමයි ඒ දන්න යන්න පුළුවන් එකපාර. මේ පැත්තෙන් එනවා මරණටි කොල්ලේ. අපේ වචනේ කිව්වනේ. එයා ටිකක් ශක්තිමත් මම වගේ එක්කෙනෙක් නම් තල්ලු කරගන්නම ආවේ. අර හාමුදුරුවෝ කොමලේ ඇරට තල්ලු කරා. කොල්ලුව. නේ. අපේ සමහර වෙලාවට සමාජයේ තියෙන වැඩක් තමයි නිකම්ම ඔහේ ඉන්නවනම් පවුලක් තුල සමාජයක් තුල තැනක ඉන්න පුළුවන්. හැබැයි වැඩක් කරනවා වගේ පෙනුනොත් මොකද කරන්නේ? ඉන්න දෙන්නේ නැහැ. අවුත් ඉන්න දෙන්නේ නැහැ. තමනක් යනවා වගේ දැනුනොත් ඒක තමයි මේක තියෙන. ඒක කොතනද තියෙන්නේ? කොතනද තියෙන්නේ? ඉතින් මේ ස්වාමීන් වහන්සේව ඇරට තල්ලු කරලා කොල්ලා ගියා. ආම්දුරු මොකක් කිව්වේ නැහැ. ඊට පස්සේ තව කොල්ලෙක් ඇවිල්ලා ආම්දුරව ගොඩට ගත්තා. දැන් පහසු කළා. සිවුරු පෙරකන හොදලා දුන්නා. වේලලා දුන්නා. වරුවක් ගියා. වරුවක් ගියා මේ වැඩේ. ආම්දුරුගේ අතට දුන්නා මම ඇඳගෙන එයා පෙරවගෙන සිවුරු පෙරකර අරගෙන සත්‍යනටෝ ගියා. මොකක් කිව්වේ? තව කියන්නේ මං කොච්චර කළාද අනේ ඔයා වෙනුවෙන් කියලා අපි කියන්නේ. නේ අන්න ඒ වගේ අර කොල්ලට හරියට අප්සෙට්. මේක වචනයක් කිව්වේ නෑ ආම්දුරු නිකම්ම ගියා. පස්සේ නිරෝධිකල තට්ටු කරලා වහාපුරු. දැන් මං කියන්නේ කොල්ලාගේ වචනේ. නේ කොල්ලගේ වචනේ දැන් කොල්ලා කියලා ආම්දුරට ඔබ වහන්සේ හරි මාරෙක් කෙනෙක්. අර අරු ඔබ වහන්සේ වැලට තට්ටු කරා. ඌට මොකුත් කිව්වෙත් නෑ.
මම කොච්චර ඔයාලට මහන්සි වුණාදනේ. ඔයා මට මොකක් කියන්නේ නැහැ සත්‍ය නැතුව යනවා. මම කොච්චර ඔයාලට කළාද කියලා කිව්වා. කියනකොට ආම්බු මොකක් කිව්වේ? උඹලා දෙන්න මොනවාද බම් මට කළේ? උඹලා දෙන්න මොනවාද මට කළේ? තාරකොණාරි පුදුම වුණා මෙච්චර කතා මේ මොනවද කළේ කියලා. එතකොට හාම්සෝ කියලා අරු මාව ඇලට තල්ලු කරලා කොල්ලගේ භාෂාවෙන් කියන්නේ කොල්ලන්ට තේරෙන්නේ නේද? අරු මාව ඇලට තල්ලු කරලා ඌ මහා අකුසලයක් කරගත්තා ඌට. උඹ මේ වර්ගත්තිසේ මං වෙනුවෙන් මහන්සි වෙලා උඹ මහා කුසලයක් කරගත්තා උඹට. උඹලා දෙන්නගෙන් කවුද මට කළේ කියලා. දැක්කද? මේක අපි වෙනුවෙන් කරගන්න වැඩක්. අනු වෙනුවෙන් කරන වැඩක් නෙමෙයි. ඒ නිසා මම තේරුම් ගන්න යන දවසට මේ තාත්තා යනකොට පණිවිඩයක් කියලා ගෙලවියා. ඒක මොකෙන් සිහිපත් කරගන්න ඕනේ මේ වෙලාවේ. ඒක මම වෙනුවෙන් කරන පින්කමේදී මොකද්ද? ඇති වුණු හැමදේම දවසක නැති වෙනවා. හිමි වුණු හැමදේම මට අහිමි වෙනවා. හමු වුණු හැමදේම මොහොතින් වෙන් වෙනවා. නොකියම ඇවි නොකියම පිට වේ යනවා. මොන්න මෙතන ඇති. ඇති වුණු හැමදේම දවසක නැති වෙනවා. තාත්තට වෙච්චදී ඔබටත් වෙනවා. ඒක අදද හෙටද ළඟ දවසක් වෙන්නත් පුළුවන්. තව පොඩ්ඩක් එන්ටමෙන්ට් වෙන්න පුළුවන්. කොහොම හරි මාසෙක දවස් සිවිස්ලා අනිවාර්යෙන් වෙනවා. දැන් ඉතින් ඇති වෙලා තියෙන දේවල් නැති වෙනකොට යන්න පුළුවන් හිතක් තියෙනවද හොඳ හිතක්. ඒකට දවසක් නෑ වෙලාවක් නෑනේ. දැන් ඔය යන ඉරියව්වක යන ඉරියව්වක් තියෙනවා නම් අපිට ඒකට නොයා ඉන්න පුළුවන්. මේකෙන් තමයි යන්නේ. දැන් ඔය ලහව වලට යන්නේ නේද? මේකන් එහෙම තැන් තියෙනවනේ. ඒ තැන් වලට නොයා අපිට ඒ ඉරියව්වට නොයා ඉන්න පුළුවන්. මේ ඉරියව්වෙන් තමයි හැම ඉරියව්වක්ම යන එකක්. ඔය වාඩි වෙනකොට කී දෙනෙක් කියන්නේ? ඒ නිසා විශ්වාසනේ කොයි වෙලේද දන්නේ. ඒ නිසා කෙටි වෙලාවකට ඇවිල්ලා තියන්නේ ඇති වුණු හැම දෙයක්ම නැති වෙනවා. හවුණු හිමි වුණු හැමදේම මට අහිමි වෙනවා. දැන් මොන හරි හිමි වෙලා තියෙනවා. ඔක්කොම එක ශරීරයකින් අහිමි වෙනවා. ඒකට හිතාගන්න තියෙන්නේ. හමුණු හැම දෙනම මොහොතින් වෙන් වෙනවා. ඔය මගේ කියන ඔක්කොම එක ශරීරයක් තුල වෙන් වෙනවා. ඒකට හිතාගන්න තියෙන්නේ. ඕල්ලගෙන යන්න උනොත් ලොකු අනතුරක්. ඒකයි මේක දැක්කලා මෙතනදී හදාගන්න කිව්වේ. ඇත්ත කතාව. ඔබ යන දාට ගෙවල් දොරවල් ඉඩකඩම් නිල්ලෙන්නේවත් නෑ. ඒවා හැදුවේ මං තමයි. ඒවට වියදම් කළේ මං තමයි. මගේ දමඩිය මහන්සිය වෙන්න පුළුවන්. හැබැයි මං යන දාට ඒවා හෙල්ලෙන්නේවත් නෑ. සමහරව ඒවම හැදුවා. ඒ ගැනම හිතුවා. ඒවම කල්පනා කළා. ඒවම රැක්කා. එන්නේ දන්නේ මොකට ආවද කියලා. ඒක තියෙන අසරණකම අපි මොකට ආවද කියලා දන්නේ නැහැ නේ. අල්ලගත්ත එක කරන්න ආව කියලා තමයි කෙක්කෙන අල්ලගත්ත එක ටිකක් කරනවා. හැබැයි යනදාට ගෙවල් දොරවල් ඉඳ කඩන් දෙන්නවත් නැහැ. චොටේව ඕනේ නැද්ද? ඕනේ. දැනගෙන ඉන්න. ඒවා ඔබට හිවි නැති බව. හෙල්ලෙන්නවත් නැහැ කිව්වා. ඊට පස්සේ මායෙම ඇතුලේ තියෙන බඩු මුට්ටු ඒවා මම ගෙනාව වෙන්න පුළුවන්. මේ ඔක්කොම බහුතරයක් ගෙනාවේ මම වෙන්න පුළුවන්. ඒවට තාඩිය කඳුළු මහන්සිය වගේ නේද? සමහරවිට බඩට කෑවේ නැහැ හරියට. මේ ටික කරන්න. සමහරවිට ඇඟට හරියට ඇඳේ නැහැ. කැමති ඇඳුම තාම ඇඳේ නැහැ සමහරවිට. නේද? තිලකවර්ධනානි කැඩියල් ගිහලා අතගාලා බලලා පිටෝට් කරලා එල්ලලාව නේද ඕනේ. අතේ තියෙන ගානට එකක් අරන්නවා මිසක් ඕන එක දරන්නවා. සමහරවිට කැමති ඇඳුම තාම එල් වෙනවා. හැමදාටම එල්ලී සමහරවිට. ආත්‍රේ ඉඳාගත්තේ නැහැ සමහරවිට දීදී වැරුවා. අරගොල්ල නුවරඑළිය යනකොට දඹදිව යනකොට ලබන මාස අපි ඒවත් අතහැරියා. එහෙම තමයි ඔය ටික යාත්තන් ගලපගෙන ආවේ. ඒත් එහෙම කරලා තමයි ඔය මගේ කියන ටික එකතු කරගන්නේ. හැබැයි කොච්චර එකතු කළාද? මායිමෙන් ඇතුලේ තියෙන කිසිම බඩු මුට්ටුවක් ඔබ යනදාට මායිමෙන් එළියට එන්නේ නැහැ. ඔබ තමයි ගෙනාවේ. එළියට එන්නේ නැහැ. ඒකත් දැනගෙන ඉන්න
කියලා කියන්නේ. ගින්නේ මේ පස්සේ එකක් එහෙම නෙමෙයි. දැනගෙන ඉන්නේ කියලා කියන්නේ යන්නේ නැහැ. සමහරවිට අපි හිතන් ඉන්නේ ඔක්කොම එනෝගේ මට මහ ගොඩක් ඉන්නවා කියලා තමයි හිතන් ඉන්නේ. ඒ වගේම අපි නැත්තකට හමු එච්චරයි. අපි හදපු අය වඩපු අය මම යන දාට ඔක්කොම කනත්තල ඉන්නතර. ඒක වරදක් නෙමෙයි. ඊට වැඩිය දෙයක් ඒකට කරන්න බෑ. එහෙනම් මම තනියෙන් යන්න ඕනේ. යන දාට අසරණ නොවෙන්න ඇස් දෙකක් තියෙන කෙනෙක් වගේ වැඩ කරන්න කියලා වාක්‍යතුන් දේශනා කළා. එක ඇස් තියෙන කෙනා කිව්වේ මේ ලෝකෙ ගැනම හිතනවා. මේක ගැනම හිතන්නේ. යන හා කවිසිය මතක නැහැ. ඇස් දෙකක් තියෙනවා කියන්නේ එයා දන්නවා මේකෙත් ඉන්නවා තමයි. හැබැයි නිවන් දක්නා ජාති දක්වා යන ගමනකුත් මට තියෙනවා. ඇස් දෙකම පේන කෙනෙක්. එයා එකට වැඩ කරගන්නවා කියලා වාක්‍යතුන් දේශනා කළා. පුංචි කාලේ මනස ලෝකේ අපි ඉන්නේ. මාලාබාදී කියලා දෙවි කෙනෙක් හිටියා. නේද? එයා මේ දෙවියට නෝඩල 1000ක් ඉන්නවා. 500ක් මල් නෙලනවා 500ක් පළන් දෙනවා. කොහොම එකක් ඇද්ද නේද? 500ක් මල් නෙලනවා මාලාබාදී දෙවියෝ. 500ක් මල් පළන් දෙනවා. මල් ගහ උඩදීම එක දිව්‍යාංගනාවක් චුතු වුණා. දිව්‍ය චුතු වුණාම කපුරු පිටුව වගේ ඉතුරු වෙන්නේ නැහැ මොකද? හොයන්න ගන්න බෑ. එකපාරට මල් ගහේ උඩ ඉන්නකොටම මල් නෙල හිටියේ 500න් එක්කෙනෙක් චුතු වුණා. ලස්සන කරුණක්. මනසට ආවා. එරිලා පුංචි කාලේ ඉඳන්ම පාසල් යනවා මල තාත්තට එක්ක. පතන්නේම මගේ ස්වාමියා මට ලැබේවා. ඉතින් ගෙදර මිනිස්සුන්ට යකාටගෙන ඇත්තටම මේ පුංචි දරුවා පින් කර කර කියන පති පූජිකා කියලා යට නම තිබ්බේ. මගේ ස්වාමියාම ලැබේවා. ඒ ස්වාමියාම ලැබේවා කියලා තමයි පින් කරන්නේ. අවුරුදු 16ක් වුණා. විවාහ වුණා. දරුවෝ 4කුත් හැදුවා. වයසට ගිහිල්ලා මැරිලා ගියා. පති පූජිකා ස්වාමියාම පත පින් කරපු නිසා යලි දිව්‍ය ලෝකෙ ඉපදුනා. අර ස්වාමියා ළඟ. ස්වාමියා අහනවා පති පූජිකාව දැකලා ඔයාව මං උදේ ඉඳලා දැක්කේ නෑ. දිව්‍ය ලෝකේ ආයුෂය දිගයි. යනකොට මෙයා මෙහි ඇවිල්ලා ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙනගෙන විවාහ වෙලා දරුවෝ 4කුත් හදලා වයසට ගිහිල්ලා මැරිලා දිව්‍ය ලෝකේ යනකොට අර 499 තාම මල් ගහේ. මල් නෙරනවා. තිස්වාමියා රජුරු ඇව්වා උදේ ඉඳලා දැක්කේ නෑ මං කියනවා. පති පූජිකවගේ. මේකේ තාම මල් නෙරනවා අර කට්ටිය. අපේ කට්ටියත් එහෙම නෙරනවා සමහරට එළියට ගන්න. මේ ෆෝන් එකක් දැන් තියෙන්නේ. ඒ මල් නෙමෙයි මේ කියන්නේ. මේ දිව්‍ය මල් නෙලනවා. ඉතින් කොහේද ගියේ කියලා ආවම කිව්වද දැක්කේ නැහැ කියලා ගියා ස්වාමීනි මම චුත වුණා. ඈ? ඔව්. චුත වෙලා මනුස්ස ලෝකේ ඉපදුණා. ඉපදිලා දරුවෝ 4ක් හදලා තමයි මේ වයසට ගිහිල්ලා මැරිලා ආවේ. අපේ පති පූජිකා. නේ? අර රජුරෝ කියනවලු නැත්නම් මේ දෙවියා කියනවලු අම්මේ මනුස්ස ලෝකයේ ආයුෂ එච්චර කෙටිද? මනුස්ස ලෝකයේ ආයුෂ එච්චර කෙටිද? අනේ අම්මේ එහෙනම් මරණය පිළිපෙනී මිනිස්සු කම්ම කරනවා ඇති නේද කියලා රජුරෝ පති පූජිකාවකින් ගැහුවා. පති පූජිකාව මොන පිස්සුද දේවතාවනි මොන පිස්සුද උන්ට මැරෙනවා කියලා ආව කවිසියක් මතක නැහැ. අපිට ඊගෙන ආව කවිසියක් මතකයක් තියෙනවා. හැම මොහොතකම පැයකමාරකින් දැනුත් මේ අය කනත්තට කිට්ටු කළා. ඒක වැත්ත කතාව. අපි යන්නේ නැවනත් වෙද්දී. ඉතින් යනකොට ඒක දිහා බලන්නේ මේ වෙලාවට නම් කොහොමද කියන්නේ?
දවල්ට ගියත් අයියෙන් අයියේ තනියෙන් ගියොත් ඉති විසෝවලුවා. අපි යන්නේ කනත්ත පැත්තේ. අපි යන්නේ සතුට සැනසෙල්ල හොයාගෙන. හැබැයි යම තප්පරේම හැම මොහොතෙම ස්වභාව ධර්මය ආවිෂින් විශ්ව ධර්මතාවයේ විසින් අපිව කනත්ත කනගෙන ඔබවමාව දැන් බැයි කාමාරකින් ගෙනිච්චා. හැබැයි යන තැන සපවත් කරගන්න පුළුවන් වැඩක් කරගත්තා. ගෙනියන්න පුළුවන් දෙයක් හදාගත්තා. පුණ්‍ය නිදානේ අනුගාමික නිදානේ. ඊට වැඩිය දෙස්මදි කරන්නේ මගේ බැයි කාමාරය ඉවරයි. අපේ මාත්‍යයන් එහෙම කතා කරන්නේ මම 6මාරයි 7මාරයි 8යි නේද? හරි. අද දවසේ මේ ආකාරයට තුන්හිටක නැතුව තිබුණු මාතෘකාවක් මම කතා කරේ වැඩිපුර දරුවෝ ඉන්න නිසා මෙතන ඒ වගේම ඔබත් හිතන්න කොච්චර වයසට ගියත් තාමත් ඔබේ අම්මා හරි තාත්තා හරි ජීවත් වෙනවා නම් ඔබත් දරුවෙක්. තාම ඔබේ අම්මා හරි තාත්තා හරි ජීවත් වෙනවා නම් ඔබත් දරුවෙක්. ඒක අමතක කරන්න එපා. ඒ නිසා අපි අද උත්තම බුද්ධ වචනයෙන් පිටක් ඉගෙන ගත්තා. ඒක ජීවිතේ එකතු කරගන්න මැරෙන්නත් සැනසෙන්නත් තියෙනකොට ඒක අපිට කරගන්න පුළුවන් නේ. WP සම්ප්‍රමරසික පතිරණ පියාණන් වහන්සේගේ තෙමස පූර්ණ පින්කම් හින්දා. ඉතින් ඒකට නෑනියන් වහන්සේ ආර් පෙරේරා නෑනියන් වහන්සේ ප්‍රමුඛ කොටගත්ත පුතුණුවන් විශාන් දනේෂ් දියණිය සංජීවනී රසිකා බෑනවන් මාස්ටර් වනික සූරිය මුනුපුරා සෙන්කර්තේවා ඇතුළු නෑදෑ හිතමිතුරන් විසින් පින්කම් සංවිධානය කළා. පියාණන්ට නිවන් සුව පතනවා, මෑණියන්ට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා, සියලුම මාර්ගයේ ඥාතීන්ට පින්පම් වනවා, සහභාගී සියලු දෙනාටම පින්පම් වනවා. බොහොම සාර්ථකයි. පින්කම් ගැන දන්න නෝනා ලියන්න ඇති නේද? එහෙනම් අනන්ත ප්‍රමාණ කුසලකම් ධර්මයෙන් රැස් කරගත්තා වූ සියලුම ලෝකපාලක ශාසන මාමකී රූපේ රාදී සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියන් වහන්සේලාට මෛත්‍රී බෝසතාණන් වහන්සේට මහා ප්‍රඥාණන් වහන්සේට සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට සතරවරන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේලාට මේ නිවෙස් වලට අධිග්‍රහිත ඔබ ඉන්න අපේ ස්ථාන වලට අධිග්‍රහිත ස්ථාන වාර ප්‍රදේශ වාර ගම්වාර සුනියන් දේවතා වහන්සේට ප්‍රදේශයට අධිග්‍රහිත රන්වල දේවතා වහන්සේට ඔබ අපයම ආරක්ෂා කරන ඉෂ්ටකාමී දෙවියන් වහන්සේලාට මෙකී නොකී පින්ගන්නට කැමති සියලුම අල්පේශක්‍ය මහේශක්‍ය තලාටු බූමාට දෙවියන්ගේ පටන් අකනිටක පට්ම ලෝකයේ දක්වා පින්ගන්නට කැමති සියලුම දෙවියන් වහන්සේලාට ඔබ අපරස් කළ පින් අනුමෝදන් වේවා. උන්වහන්සේගේ දිව්‍ය බලය, දිව්‍ය ශක්තිය, දිව්‍ය තේජස වඩා වර්ධනය වේවා. අවසර ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගන්නත්වා කියලා සල්කේ. දෙවියන් පිටින් ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං චිරන්රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං චිරන්රක්ඛන්තු දේශනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා චිරන්රක්ඛන්තු මම් පරන්ති. මන් සදා කරන්නේ දුන පියාණන් වහන්සේගේ පටන් මව් පාර්ශ්වයේ පිය පාර්ශ්වයේ සියලුම මල්ගේ ඥාති දේශවන්තයින්ට ඒ වගේම මන්දිර මහත්මයාගේ පියාණන් වහන්සේට මව් පාර්ශ්වයේ පිය පාර්ශ්වයේ සියලුම මල්ගේ ඥාති දේශවන්තයින්ට සංසාරික ඔබ පසුපින් බලාපොරොත්තු කවුරුන් ඉන්නවනම් ඒ හැමතත් නොවුනු මේ පින් අනුමෝදන් වේවා. ඔබට සිහිපත් වන අරමුණු වන මතකයට නැගෙන තම තමන්ගේ ඥාති දේශවන්තයින් සිහිපත් කරගන්න, මතක් කරගන්න, අරමුණු කරගන්න. ඒ පොරොත්තුගත සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා. සංසාරික ඔබ බලාපොරොත්තුලා ඉන්න අයටත් අනුමෝදන් වේවා. පරලෝක ජීවිතේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සැපවත් වේවා. අවසන් ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිර්වාණයම සාක්ෂාත් කරගන්නවා කියලා සාදුකිය. මල්ගේ ඥාතීන් පින්දෙන්නේ ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා වന്തു ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදම්මේ ඥාතී රැස් කරගත්තා වූ සියලු දෙවියන් වහන්සේලා ඥාති පදවියට නොඅඩුවන් මොදන් කළා. අපිට පිටරගෙන චිත්ත ප්‍රීතියට පත්වනේ හැම විශ්වල ආරාධනා කර මන්දිර මහත්මයා ඇතුළු මේ හැම
නීති රැණේ සියලු අපරපත්‍රයන් සතුරාගේ මිතුරාගේ රෝග බිය දුර්භික්ෂා නියමිස ගොර සත්‍යයෙන් අද මෙතනට එන්න නොහැකි වුණා. මේවට ආධාර කරලා නම් උපකාර කරලා නම් සහයෝගයක් දක්වන එහෙමත් ඔබ හැමත් අප හැමත් ආරක්ෂා කරත්වා. කරන කියන කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙනවා. ආර්ථික වාසි දරණාප ලැබිලා දියුණුවෙන් දියුණුවටපත් වෙලා තව තවත් පින්දහම් කුසල දහම් තමන්ගේ ජීවිතවලට එකතු පහදු කරගන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය වාසනාව රැකවරණය උදාපත් වේවා. ඇස්වා කටවා වහවැනි දෝෂාන්තකාරයන් වෙත්නම් හිරු දුටු පිනිසේ ඒ සියල්ල විහෙද විද්වංසනය වෙලා පින්වත් මෑණියන්ගේ පටන් සියලු දෙනාම ආරක්ෂා කරත්වා. කරන කියන රැකී ආරක්ෂා ව්‍යාපාර කටයුතු අතුරු ආන්තරාවක් කරදරයක් බාධකයක් කිරියරයක් නැතු. සතුටින් සැනසෙල්ලෙන් ස්වයෙන් අසසිල්ලෙන් නිවීමෙන් හිතන පතන අයුරින් ඉස්ස සිද්ධ කරගන්න මේ පිළිකාන්තයෙන් හේතු වේවා. ඖෂධ ගන්නා යමෙක් වෙනම් ගන්න ඖෂධ ප්‍රත්‍ය වේලා ඖෂධ දිව්‍ය ඖෂධ වේලා හැමත නිරෝගී සුවපත් වේවා. ඇස් කරගත්තා වූ පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ ආනුභාවයෙන් ඔබට මට දෙවි දේවතාවුන් වහන්සේලාට ඥාති බලවේගයට හැමත නිවන් දක්නා ජාති දක්වා සම්‍යක් දෘෂ්ටික උප්පත්තියක්ම ලැබේවා. කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. කල්යාණ මිත්‍රගේ දයාවට අනුකම්පාවට කරුණාවට මෛත්‍රියට ලක් වේවා. නිර්මල බුදුදහම අසන්නට නිර්මල බුදුදහම දරන්නට නිර්මල බුදුදහමේ අර්ථ පිරික්සන්නට ප්‍රඥාවෙන්ම සපිරේවා. සාපිපාසාදී දුගතියකට කිසිවිටකත් බාධනය නොවේවා. නැහැ බෑ යන වචන අසන්නට නොලැබේවා. තබන පියවර පාසා ගන්නා එළන හුස්ම රැල්ල පාසා ගෙවෙන හැම තප්පරයක් පාසා ආයුෂේ වර්ණයේ සැපේ බලය ප්‍රඥාව ඇතුළු චිරාත් කාලයක් මෙලෝ වසන්නට මේ භවයේ තුලදී සදා නිවී සැනහියන්නට නොහැකි වී නම් ආසන්න සුගතිගාමී පරිසරයකදී ජාතියක් ජරාවක් ශෝකයක් මරණයක් නැත්තා වූ සදාකාලික සැප ඇති අජරෝ අමරෝ පරම සාන්ත උතුම් නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කරන බෝධියකින් සැපසහිත ප්‍රතිපදාවකින් උදාපත් කරගන්නට සාක්ෂාත් කරගන්නට හැමත මේ පින් ඒකාන්තයෙන් හේතු වේවා වාසනාව වේවා පාරමිතාවක්ම වේවා කියලා සාදු කියනවා. තෙරුවන් කමා කරගමු ප්‍රාර්ථනා ගාථා කෙරෙමු. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡං කම්මේ බන්තේ භූරි පඤ්ඤේ තථාගතෝ කායේන වාචා චිත්තේන අච්ඡං කම්මේ ධම්ම සම්දිට්ඨික කාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡං කම්මේ සග්ගස පරිවර්ණ අනුත්තරේන පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියයි ධම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍ය වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු සිරදනාටම යහපත සෝයක් සැනසෙල්ලක් අස්සසිල්ලක් නිවීමක් උදාපත් වේවා කියලා මම ආශිර්වාද කරනවා. පසක පිටවල වැඳ ගන්න පුළුවන් අය ඒ වගේම මගේ දුරකථන අංකය YouTube එකට ගිහිල්ලා ධර්ම දේශනාවකට ඔබට මාව ආරාධනා කරගන්න ඕන වුණොත් කැලණියේ මහින්ද කියලා ගැහුවා YouTube එකේ මගේ දේශන තියෙනවා. ඒකෙම මගේ දුරකථන අංකය තියෙනවා. ඔබ කැමති මාතෘකාවක් ඔස්සේ ඕනෑම දෙසමක් පවත්වන්නට අපට අවස්ථාව තියෙනවා. පුළුවන්කමක් තිබුත් නෑවිලා ඉන්නේ නෑ. එහෙමනම් වැඳ ගන්න හැමෝටම යහපතක් සොයක් අස්සසිල්ලක් සැනසෙල්ලක් නිවීමක් උදාපත් වේවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තන්තරායෝ සුඛී දීඝායුකෝ භව බෞද්ධ සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සත්‍ති භවන්තු තේ බෞද්ධ සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සත්‍ති භවන්තු තේ බෞද්ධ සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සත්‍ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිත්‍යං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයවන්නෝ සකම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු කම්මතේන සරණයි So